අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම සියල් ඇකඩමි ආයතනය වෙනුවෙන් KIIP නැත්නම් අපි කියන විදිහට සවේතුන් හබ් ප්‍රෝග්‍රෑම් එක එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් සමාජ ඒකාබද්ධතා වැඩසටහන කොරියානු KIIP වැඩසටහන යටතේ මේ ලෙවල් ටෙස්ට් එකට පුහුණු කරන පන්ති අතර කොරියාවේ පළවෙනියෙන්ම ආරම්භ කරන ලද සමාජ ඒකාබද්ධතා වැඩසටහන සඳහා වූ මාර්ගස්ත එහෙම නැත්නම් ඔන්ලයින් පන්තිය හැටියට නම් කරන්න පුළුවන්. සියල් ඇකඩමි KIIP අපේ KIIP පන්තිය එහෙම නැත්නම් කොරියාවේ එක්සෑම් පාස් කරන බෑන්ඩ් එක විදිහට සමත් වුණු මේ KIIP පන්තියේ 22 වෙනි කණ්ඩායම සඳහා වන ආරම්භක සම්මන්ත්‍රණය සඳහා මුලපිරීමක් හැටියට තමයි අද දවසේ අපි මේ ව්‍යාකරණ පාඩම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. හොඳයි ව්‍යාකරණ පාඩමක් ඉදිරිපත් කරන්නට හේතුව තමයි ගොඩක් අය අපිට කියනවා කොරියානු ව්‍යාකරණ අමාරුයි. එහෙම නැත්නම් කොරියානු ව්‍යාකරණ අපට තේරුම් ගන්නට අමාරුයි කියලා. නෑ එහෙම එකක් නෑ. කොරියානු ව්‍යාකරණ ගත්තාම ඒක අපි සිංහලට හරවලා හිතුවට පස්සේ හරිම ලේසි. ඉතින් එහෙම කරන්නේ කොහොමද කියලා අද ඕගොල්ලන්ට මම පුංචි උදාහරණයක් අරගෙන කියලා දෙන්නටයි මේ විදිහේ වීඩියෝවක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් 20යි 25ට වෙනස් උනේ මොනවද? 20යි 25ට KIIP වල අලුත් නීති මොනවද? මේවා ඔක්කොම දැනගන්න ඔයගොල්ලෝ එකතු වෙන්න තව සති දෙකකින් ආරම්භ වෙන අපේ KIIP පන්තියත් එක්ක නව නිර්දේශය සියලුම ව්‍යාකරණ සහිතව මුල ඉඳලා හරිම තැනකින් නිවැරදිව ඉගෙන ගන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න සියල් ඇකඩමි KIIP පන්තිය හැම ඉරිදාවකම සති අන්තයේ එහෙම නැත්නම් අපි කියන විදිහට සති අන්තයේ පැය 3ක කාලයක් බැගින් සති මාසයට පැය 12ක් සහ මාස 3ක කාලයකින් අවසන් කරන KIIP පන්තිය සඳහා ඔබත් සන්ධ්‍යාවේ අපිත් සමග එකතු වෙන්න. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් WhatsApp හරහා 01.29.12.61.99 කියන WhatsApp අංකයෙන් ඉඳුනිල්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන මෙහෙයවන 0.77 472 89 18 තිලින රණසිංහ මහත්මයාගෙන් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කවුරුත් දන්න මම රසික SB නරසිංහ මගේ දුරකථන අංකය 01.84.34.31.0630 ඕන වෙලාවක ඔයගොල්ලන්ට කතා කරලා අපේ පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපේ යමු අපේ ව්‍යාකරණ ඉගෙනන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ අපි කොයි ආකාරයෙන්ද ඔයගොල්ලන්ට ව්‍යාකරණ කියලා දෙන්නේ කියලා කියන අපේ පාඩමත් එක්ක. හොඳයි එහෙමනම් මම ඔයගොල්ලන්ට මෙම තිරයේ දිස්වෙන මෙම අපේ ප්‍රචාරක දැන්වීමට උඩින් අපි සුදු නැත්නම් white screen එකක් අරගෙන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අද දවසේ අපි කියලා දෙන්න යන පාඩම මොකද්ද? කොයි ආකාරයෙන්ද මේක සරලව විසඳගන්නේ කියලා. හොඳයි. අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද මෙතන කරන්නේ? එයා අපෙන් ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. මේක මාත් එක්ක පන්ති වලට ඉස්සර ආපු ළමයින්ට නම් ලොකු දෙයක් නෙමෙයි මම මේක මේ විදිහටම කියලා දෙනවා. නමුත් හොඳට අහගෙන ඉන්න. ප්‍රශ්නය තමයි 아버지 형은 지금 뭐 해요? මෙන්න මේක ගත්තට පස්සේ අපි අපේ හැම පාඩමක්ම වාගේ ගත්තාම කුසල් ශිහම් එකට හුරු කරමින් තමයි කියලා දෙන්නේ. කොරියාවේ පළවෙනි වතාවට සෝල් විශ්වවිද්‍යාලයත් සමග කරන මේ AI තාක්ෂණය සමග AI තාක්ෂණයෙන් කොරියානු භාෂාව නැත්නම් KIIP පන්තියක AI තාක්ෂණයෙන් වචන ශබ්ද නැගීම කොරියානු වචන කියවීමට පුරුදු කරන එකම පාඨමාලාව අපි කියලා අපි ආඩම්බරයෙන් කියන. හොඳයි එහෙනම් මේකත් අපි AIට දීලා අහලා බලමු. එයා කොයි විදිහටද මේක ශබ්ද කරන්නේ කියලා. හොඳයි අපි බලමු. 아버지, 형은 지금 뭐 해요? ප්‍රශ්නයක් අහනවා. 아버지, 형은 지금 뭐 해요? අපි මේකේ සිංහල තේරුම ගත්තොත් එහෙම අහනවා. තාත්තේ, අයියා දැන් මොකද කරන්නේ? තාත්තේ, අයියා දැන් මොකද කරන්නේ? එයාගේ අයියා ගැන එයා මොනවද කරන්නේ කියලා එයාට මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. එයා මෙන්න මේ විදිහට අහනවා. මොනවද අහන්නේ? 아버지, 형은 지금 뭐 해요? 아버지, 형은 지금 뭐 해요? එතකොට තාත්තා එයාට මෙන්න මේ විදිහට උත්තරයක් දෙනවා. හිස් තැනක් මොනවා හරි තියලා ඉවරලා ඒ හිස් තැන තියලා තමයි උත්තරේ දෙන්නේ. 거실에서 맥주를 땡땡땡땡 야구 경기를 보고 있어요. එතකොට මෙන්න මෙතනදී මෙයා මොනවද කරන්නේ?
එක අවස්ථාවේ ක්‍රියාවන් දෙකක් කරනවා. ඉතින් දැන් මම මේකේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. ඇයි මෙයා මේක AI තාක්ෂණය හරහා කිව්වේ නැත්තේ කියලා. ඔව්. ඉතින් ඔය වරහන තියෙන තැන කිව්වට පස්සේ AI තාම මිනිස්සෙක් නෙවෙයි. හින්දා එයාත් කල්පනා කරනවා මොකද්ද මේ වරහන කියලා මම මොනවද කියන්නේ කියලා. අන්න ඒකට උත්තරේ හොයලම ඔයාට මම නැවත වතාවක් ඔක කියන්න තමයි ඔතන AIට කියන්න ඉඩ දුන්නේ නැත්තේ. right. Koshileso mekchural teng 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 yagu kyangirel pogo isso කියලා අප්පච්චි මෙතන දැක්කට පස්සේ තාත්තා එයා උත්තර දෙනවා. එතකොට මෙතන ඉස්සෝ යෝ කියලා කියන්නේ නැහැ. මොකද පුතා තමයි තාත්තගෙන් ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් එතකොට එයාට ඒක ගෞරවාර්ථයෙන් උත්තර දෙන්න ඕනේ නැති නිසා is oo කියලා නැත්නම් issෝ කියලා උත්තර දෙනවා. මෙතන පච්චි මොකද අපි ගත්තට පස්සේ යොනම් එකක් is oo නෙමෙයි මේක ශබ්ද වෙන්නේ issෝ කියලා. right. එතකොට issෝ යෝ කියලා තාත්තා එතන උත්තර දෙන්නේ නැතුව බලමු අපි. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක දරුවෝ මේ මෙතෙන්ද අපිට උත්තර හතරක් දීලා තියෙනවා. උත්තර අපිට හතරක් දීලා තියෙනවා. මොනවාද ඒ උත්තර හතර කියලා කියනවා නම් අපිට මෙන්න මේ විදිහට දීලා තියෙනවා. 마실 수록 마시면서 마시니까 마시느라고 කියලා උත්තර හතරක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ උත්තර හතරෙන් එකක් තමයි උත්තරය වෙන්න ඕනේ. එතකොට අපිට මෙතනදී මොකද්ද බලන්න පුළුවන්. අපිට මෙතනදී මොකද්ද බලන්න පුළුවන්. මෙන්න මෙතනදී ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන උත්තරය තමයි මෙන්න මේ 음양서 කියන උත්තරය. මෙන්න මෙයා තමයි අපේ ඔතනදී බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙයාව තමයි අපෙන් බලාපොරොත්තු වෙන පිළිතුර බවට පත් වෙන්නේ මෙන්න මේ 음양서 කියන එක. එතකොට මෙන්න මේ 음영소 කොරියාවේදී භාවිතා කරන්නේ කොහොමද? ඉතින් 음영소ගේ භාවිතාවන් ගත්තට පස්සේ ඕගොල්ලෝ හිර වෙන තැනක් තමයි KIIP සහ හැම තැනකම ඕගොල්ලෝ දැකලා ඇති. ඕගොල්ලෝ මීට කලින් මේක අධ්‍යයනය කරලා ඇති. YouTube වල හරියට ගැඹුරට බැලුවොත් ඕගොල්ලන්ට මේකේ විවිධ තැන් තියෙනවා. නමුත් විවිධ තැන් තිබුණට බොහෝ සරලව කොරියාව තුල මේක එක අවස්ථාවක් ගැන විතරක් තමයි බොහෝ තැන්වල කියලා දෙන්නේ. නමුත් මෙයාගේ අවස්ථාවන් බොහොමයක් තියෙනවා. අද අපි එකෙන් එකට උත්තර අරගෙන බලමු. right. එතකොට අපිට මේකේ නිවැරදි පිළිතුර දැන් මම ඕගොල්ලන්ට විස්තර කරලා කියලා දෙන්න යන හින්දා මෙන්න මේ නිවැරදි පිළිතුර අංක 2 විදිහට මම ඕගොල්ලන්ට කියනවා මාෂිමියන්සෝ. right. එහෙමනම් අපි මෙතනදී අපිට දෙන්න තියෙන අර උත්තරේ අරගෙන යමු. එතකොට අපිට මෙන්න මේක තාත්තා දෙන උත්තරය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. බලමු. මම මේකත් අපිට උදාහරණයක් විදිහට ගන්න ඕන හින්දා තමයි මෙතන තියාගත්තේ. right. මෙන්න මෙතනදී අපි එහෙනම් මෙයාව උත්තරයකට අරගෙන අපි මේ ඡේදය සම්පූර්ණ කරමු. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම. කොහොමද? 거실에서 맥주를 마시면서 야구 경기를 보고 있어. right. දැන් අපි මෙයාව AIට දීලා කියවලා බලමු කොයි ආකාරයෙන්ද AI මෙයාව ශබ්ද කරන්න කියලා. 거실에서 맥주를 마시면서 야구 경기를 보고 있어. right. අන්න එහෙමනම් දැන් අපි ප්‍රශ්නය සහ පිළිතුර කියන දෙන්නම ප්‍රශ්නය සහ පිළිතුර කියන දෙන්නම දීලා බලමු තාත්තා අහන්නේ මොකද්ද? පුතා උත්තර දෙන්නේ කොහොමද කියලා. පුතා අහන්නේ මොකද්ද? තාත්තා උත්තර දෙන්නේ කොහොමද කියලා. right. අපි අහලා බලමු. 아버지, 형은 지금 뭐 해요? 거실에서 맥주를 마시면서 야구 경기를 보고 있어. right. බලමු. දැන් මෙන්න මෙතන පුතා අහනවා මෙන්න මෙහෙම. 아버지, 형은 지금 뭐 해요? 아버지, 형은 지금 뭐 해요? තාත්තේ අයියා දැන් මොකද කරන්නේ? right. එතකොට තාත්තා උත්තර දෙනවා. 거실에서 맥주를 마시면서 야구 경기를 보고 있어. 거실에서 맥주를 마시면서 야구 경기를 보고 있어. right. එතකොට එහෙමනම් මෙන්න මෙතනදී අපි මෙයාගේ සිංහල තේරුම අරන් බලමු. එයා මොනවද කියන්නේ කියලා. මෙන්න මේකට සිංහල තේරුම ගත්තාම දරුවෝ සිංහල තේරුම මෙන්න මේ විදිහට එනවා. මොනවද කියන්නේ? සාලයේ බියර් බොන ගමන්
බේස්බෝල් තරගයක් නරඹනවා. මෙන්න මේක තමයි අපිට ඒ තාත්තා නැත්තම් අපේ තාත්තා වගේ වුණා නම් මෙහෙම වුණා නම් අපි ගෙදරින් එළියේ. රයිට් කමක් නැහැ. මෙන්න මේක තමයි මේක කොරියානු සංස්කෘතිය තුල ගත්තට පස්සේ ඒක ලොකු වරදක්වත් දඬුවම් ලැබිය යුතු වරදක්වත් නෙමෙයි වැඩිහිටියෙක් වුණාට පස්සේ. ඉතින් එහෙමනම් සාලයේ බියර් බොන ගමන් බේස්බෝල් තරගයක් නරඹනවා. සාලයේ බියර් බොන ගමන්. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙතන ගත්තට පස්සේ දරුවෝ ක්‍රියාවන් දෙකක් එකවර සිදු කරනවා. බලන්න. එකක් තමයි මෙතනදි සිදු කරන පළවෙනි ක්‍රියාව තමයි මේ පිරිමි ළමයා මෙතනදි සිදු කරන පළවෙනි ක්‍රියාව තමයි සාලයේ බියර් එකක් බොනවා. මෙන්න පළවෙනි ක්‍රියාව. දෙවැනි ක්‍රියාව තමයි බේස්බෝල් තරගයක් නරඹනවා. එහෙමනම් මෙතන ක්‍රියාවන් දෙකක් ඔහු සිද්ධ කරනවා. මෙන්න මේ එකවර ක්‍රියාවන් දෙකක් සිදු කිරීම ප්‍රකාශ කිරීම සඳහා මෙන්න මේ විදිහට අපි කියනවා. එතකොට මේක මේ උම්යොන්සෝ කොරියානු කොරියානු භාවිතයේදී මෙයාව හඳුන්වන්නේ කොහොමද? කොරියානු භාවිතය ගත්තට පස්සේ කොරියානු වචන ගත්තට පස්සේ අපි මේක හඳුන්වා දෙන්නේ කොයි විදිහටද? මේවට කියනවා දරුවෝ යොන්ග්යොල් ඔමි කියලා. යොන්ග්යොල් ඔමි එහෙම නැත්නම් සම්බන්ධක අවසාන කියලා තමයි මෙයාලව හඳුන්වන්නේ. එතකොට මේක අපිට එයා හඳුන්වනවා ක්‍රියා දෙකක් හෝ අවස්ථා දෙකක් එකවර සිදුවන විට භාවිතා වන සම්බන්ධක අවසානයකි. මෙන්න මේ විදිහට තමයි මෙයාව අපිට කොරියන් භාෂාවෙන් කියන එක සිංහලෙන් කිව්වොත් අපි දන්න සිංහලෙන් ලියාගමු. මෙයාව මෙන්න මේ විදිහට කියනවා. මොනවද කියන්නේ? ක්‍රියා දෙකක් හෝ අවස්ථා දෙකක් නැත්තම් සිද්ධීන් දෙකක් එකවර සිදුවන විට භාවිතා වන එකවර ප්‍රකාශ කරන්න පුළුවන් සම්බන්ධක අවසානයක් කියලා කියනවා. 두가지 돈짝이나 상태가 동시에 일어나는 경우에 사용되는 연결어미입니다 කියලා තමයි මෙයාව අපිට සිංහලෙන් කියන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඕක දැන් අපිට ඔහොම කිව්වට තේරෙන්නේ නැහනේ. දැන් එතකොට මෙයා හැම වෙලාවකම කාත් එක්කද භාවිතා වෙන්නේ අවස්ථා දෙකක්. එහෙමනම් ක්‍රියාවන් මෙතන සිද්ධ වෙන්න ඕනේ. ක්‍රියාවන් හෝ සිදුවීම්. ක්‍රියාවන් හෝ සිදුවීම් සිදු වෙනවා නම් මෙයා අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕනේ කාත් එක්කද? ක්‍රියාපදයක් එක්ක. ක්‍රියාපදයක් එක්ක. අපි ක්‍රියාපදයක් කොරියානු භාෂාවෙන් කියනවා තොන්සා කියලා. එහෙනම් තොන්සා එකක් එක්ක තමයි මෙන්න මේ 음영서 කියන එක එකතු වෙන්න ඕන. එතකොට අපිට මෙන්න මේ 음영서ට ඉස්සරහින් තියෙන 음영서ට ඉස්සරහින් තියෙන මෙන්න මේ ක්‍රියාපදයේ ඇති වෙනස්කම් මත 음영서 දැන් ඔතන ඔයගොල්ලන්ට පේනවා ඇති කියන එක මම වරහන් ඇතුලේ දාලා තියෙනවා. එහෙමනම් මෙන්න මෙයාට ඉස්සරහින් තියෙන ක්‍රියාපදයේ යම්කිසි වෙනසක් තියෙනවා නම් මෙයා වෙනස් වෙනවා. කවුද මේ වෙනස? මේ වෙනස තමයි දරුවෝ පච්චිම් නැත්තම් අපි කියන හල් කිරීම. පච්චිම් එකක තියෙන වෙනස්කම් මත මෙයාව වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට පච්චිම් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ? මේ පච්චිම් එකට ඉස්සරහින් තියෙද්දි අපිට 음영서 විදිහට තමයි මෙයාගේ හැසිරීම දකින්න පුළුවන්. පච්චිම් එකක් නැත්තම් හල් කිරීමක් තියෙනවා නම් මෙයාව 음영서 විදිහට දකින්න පුළුවන්. හරි. දැන් අපි මෙයාව අරන් බලමු. දැන් මම ඔයාට ක්‍රියාපදයක් දෙනවා ඉක්තා නැත්තම් අපි කියන කියවනවා. එහෙනම් අපි මෙතන ලියනවා ඉක්තා. දැන් මෙයාගේ මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ මේ දායක අයින් වෙනවා. දායක අයින් වෙලා මෙතන පච්චිම් එකක් තියෙන නිසා එහෙනම් මෙයා අපිට 음영서 එකතු වෙනවා 이금영서. 이금영서. right. අපිට දැන් මෙන්න මෙයාව ශබ්ද නගන්නේ කොහොමද කියලා කියනවනම් අපි බලමු. 읽으면서, 읽으면서. 읽으면서, 읽으면서, මොකද වෙලා තිබ්බේ? අර ඉක්තා එකේ දායක අයින් වෙලා මං පස්සේ කතරයක් දාලා පෙන්නන්නම්. 이금영서 බවට එයාවපත් වුණා. right. ඒ වගේම තමයි අපිට මොක්තා
ඉක්තා මෙතෙන්ඩ ආවොත් මොකද වෙන්නේ? right. අපි තව එකක් අරන් බලමු. ඉක්තා මේ විදිහට ආවනම් අපි ගන්නවා මොක්තා. මෙතනදිත් වෙන්නේ ඒ විදිහටම තමයි. දැන් මම මේ පාඩම කියලා දෙනකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ විදිහට මෙයාව වෙනස් කරගන්න. මොක්තා එහෙනම් මොනවද වෙන්නේ? අර විදිහටම දායින් වෙලා මොග මියොන්සෝ බවට පත් වෙනවා. පච්චිම් එකක් තියෙන නිසාවෙන්. එමනම් අපි මෙයාව ශබ්ද කෙරුවොත් එහෙම උමියොන්සෝව අරගෙන දැන් අරක කියවන ගමන් නැත්තම් කියවන අතරතුර මෙයා ගත්තොත් මොග මියොන්සෝ ආහාර ගන්නා නැත්තම් කන අතරතුර 먹으면서, 먹으면서, මෙන්න මේ විදිහට මෙතන මොනවද වෙන්නේ දරුවෝ? මෙතන ගත්තට පස්සේ මෙතන සිදුවෙන දේ තමයි මෙයාගේ දා අයින් වෙලා උමියොන්සෝ එකතු වෙනවා. මොක්තානං පච්චිම් එකක් තියෙන කියොක් පච්චිම් එක තියෙන හින්දා දා අයින් වෙලා උමියොන්සෝ එකතු වෙනවා. right. එහෙමනම් අපි බලමු පච්චිම් එකක් නැති අවස්ථාවක මොකද වෙන්නේ කියලා. right. අපි මෙතන ඊළඟ උදාහරණයේ විදිහට අරන් බලමු. මෙයාගේ පච්චිම් එකක් නොමැති අවස්ථාවක මොනවද වෙන්නේ? පච්චිම් එකක් නොමැති අවස්ථාවක වෙන්නේ म्यංසෝ එකතු වෙනවා. right. අපි ගන්නවා මෙන්න මේ විදිහට. අපිට උදාහරණයක් විදිහට අපි නිදා ගන්නවා කියන ක්‍රියාපදය ගත්තොත් එහෙම චාදා. චදා මෙයාව අපි අරගෙන බැලුවොත් එහෙම දා අයින් වෙනවා. දා අයින් වෙලා ඉවරලා මේක එකතු වෙනවා චා කිනියම 음영소 නෙමෙයි එකතු වෙන්නේ म्यංසෝ. එහෙනම් චාම්‍යංසෝ නිදා ගන්නා අතරතුර නිදා ගනිමින් මොකක් හරි දෙයක් තවත් දෙයකට යෙදෙනවා. අපි චාම්‍යංසෝ කියලා කියනවා. නිදා සිටියේදී වගේ. 자면서, 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 right. අපි බලමු එහෙමනම් තව එක උදාහරණයක් අරගෙන පොදා කියන උදාහරණය අරගෙන අපි බලමු. මෙයාට අපි ගමු ඊළඟ උදාහරණයේ විදිහට පොදා. එහෙනම් පොදාට කවුද එකතු වෙන්නේ? පෝම්‍යොන්සෝ බවට පත් වෙනවා. පොදා පෝම්‍යොන්සෝ බවට පත් වෙනවා. මෙන්න මේක තමයි පොදා පෝම්‍යොන්සෝ. right. මෙන්න මේ විදිහට අපිට ඔය මෙන්න මේක මූලිකව දැනගත්තා නම් මූලිකව ඔබ මෙන්න මේ දෙන්නව මේ ටික දැනගත්තා නම් ඔබට මෙම පාඩමට යන්න එච්චර අමාරු නෑ. දැන් අපි මෙතනදි දරුවෝ වැදගත්ම දේ තමයි දැන් මෙන්න මෙයාලගේ තියෙන ඔයා මේක කරනකොට වැදගත්ම දේ තමයි මේ උමියොන්සෝ යම් තැනක භාවිතා කරනවා නම් මම ඒක ඔයගොල්ලන්ට රතු පාටින් දෙන්නම්. උමියොන්සෝ භාවිතා කරනකොට අපට තියෙන නීතියක් තියෙනවා. උමියොන්සෝ භාවිතා කරනකොට ව්‍යාකරණ රීතියක් තියෙනවා අපිට. මෙතන චුෝනන් කත්තයා හම්මිදා කියලා කියනවා. නැත්නම් කතෘ සමාන වෙන්න ඕන. මෙන්න මේක තමයි මෙතන තියෙන පළවෙනි රීතිය. මෙතන තියෙන පළවෙනි නීතිය මම ඒක සිංහලෙන් ලියන්නම්. right. මම මේක සිංහලෙන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ලියලා දාන්නම්. කතෘ සමාන වෙන්න ඕනේ. දැන් මෙතන බලන්න කතෘ කවුද මෙතන? අයියා. එහෙනම් අයියා සාලයේ බියර් බොන ගම බේස්බෝල් තරගයකුත් නරඹනවා. එක පුද්ගලයෙක් තමයි මෙම ක්‍රියාවන් දෙකම සිදු කරන්නේ. එහෙනම් මේ උමියංසෝ භාවිතා කරනකොට ඕගොල්ලන්ට තියෙන ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝ දැනගන්න ඕන එක මෙන්න මේ කතෘ සමාන විය යුතුය. මේක ඇවිල්ලා ව්‍යාකරණ රීතියක්. ව්‍යාකරණ රීතියක්. ඉතින් මෙතන ඉඳගෙන දැන් මම ඕගොල්ලන්ට කිව්වා ක්‍රියාවන් දෙකක් එකවර නැත්නම් එක පුද්ගලයෙකු ක්‍රියාවන් දෙකක් එකවර සිදු කරන විට තමයි මේක එන්නේ කියලා. right. මම ඒකට උදාහරණයක් ඔයාලට දෙනවා. දැන් බලන්න මෙන්න මේ උදාහරණය. මේ දෙන උදාහරණ ඕනෑම එකක් ඕගොල්ලන්ට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ ඉදිරි භාවිතයට ගන්න පුළුවන්. මොකද හේතුව මේ දෙන උදාහරණ සියල්ලම මම
විවිධ අන්තර්ජාලය එහෙම මෙහෙම බලලා මම හදපු මගේම නෝට්ස් ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ මේක ඕනෑම තැනක ඕගොල්ලන්ට භාවිතා කරන්න කත්රු අයිතිය තියෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ මේක යාළුවෙකුට කියලා දෙන්න. ඕගොල්ලෝ කියලා දෙන තරමට තමයි ඕගොල්ලන්ගේ දැනුම වැඩි වෙන්නේ. ඒ හින්දා ඔබේ අහල සිටින යාළුවෙකුට ඕනෑම කෙනෙකුට මේක කියලා දීමේ අයිතිය මම සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට පවරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න. එහෙනම් අපි මෙන්න මේක අරගෙන මෙයාව අපි ඉස්සරලා විග්‍රහ කරලා බලමු. හොඳට බලන්න. දැන් අපි මෙයාව මම ඕගොල්ලන්ට වෙනත් පාටකින් ඉදිරිපත් කරන්නම්. එතකොට ඕගොල්ලන්ට ලේසි හින්දා right. අපේ පළවෙනි උදාහරණය. හොඳට බලන්න දරුවෝ. 그는 노래를 들으면서 책을 읽어요. right. අපි මෙයාව ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? දැන් මට අද ඔයාලට මෙතන යොනම් කියලා දෙන්න වෙලාවක් නැති හින්දා මේකේ ප්‍රොනවුන්සේෂන් එක මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. 그는 노래를 들으면서 책을 읽어요. 그는 노래를 들으면서 책을 읽어요. 그는 노래를 들으면서 책을 읽어요. එහෙනම් මෙයා මෙතන සංගීතයට සවන් දෙන අතරතුර පොතක් කියවයි. එහෙනම් කවුද මේ? මෙන්න මෙතන බලන්න. දැන් අපි මෙතන ගත්තට පස්සේ කතෘ සමානයි. කතෘ ඔහු. කතෘ තමයි ඔහු. ඔහු මෙතන ක්‍රියාවන් දෙකක් කරනවා. පළවෙනි ක්‍රියාව. දැන් අපි මෙතන ගත්තට පස්සේ මෙතන තියෙන පළවෙනි ක්‍රියාව තමයි නෝරේතුක්කි. මෙයාගේ පළවෙනි ක්‍රියාව තමයි නෝරේතුක්කි. මොනවද කරන්නේ? සංගීතයට එයා සවන් දෙනවා. right. අපි ගත්තට පස්සේ දැන් මෙයාගේ පළවෙනි ක්‍රියාව. මෙයාගේ පළවෙනි ක්‍රියාව විදිහට මෙයා කරනවා සංගීතයට සවන් දෙනවා. ඔන්න පළවෙනි ක්‍රියාව. ඒ ක්‍රියාව කරන ගමන් එයා දෙවෙනි ක්‍රියාව විදිහට මොකද කරන්නේ? චෙක් ඉල්ගි. පොතක් කියවනවා. බලන්න දැන් මෙන්න මේ දෙකම එකවර කරනවයි කියලා ප්‍රකාශ කරන්නට පාවිච්චි කරන එක තමයි මොකද්ද? ըමයන්සෝ එකතු කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේ විදිහට කියලා දුන්නාට පස්සේ හොඳට තේරෙනවා ඇති කියලා. අපි තව උදාහරණ කීපයක් අරගෙන මේ ըමයන්සෝ හොඳින් ඉගෙන ගමු. ըමයන්සෝ අපි හොඳින් ඉගෙන ගමු. right. අපි යනවා තව එකකට. අපි මේ විදිහට කියමු බලන්න. තව එකක් අපි උදාහරණයක් විදිහට ගන්නවා මම. මෙන්න මෙහෙම උදාහරණයක්. මොනවාද? 아기를 보면서 집안일을 해요. දැන් අපි ගත්තට පස්සේ අම්මලා ඒගොල්ලෝ ගෘහණියෝ ඒගොල්ලන්ට කාර්යබහුලයි බබා බලනවා කියලා ගෙදර දොර වැඩ නැත්තම් ගෙදර දොර වැඩ අපිට නොකර ඉන්න බෑ. ඉතින් මේ ගෙදර දොර වැඩ කියන එක තමයි ඔය චිබන් ඉල් කියලා කියන්නේ. ඉතින් අපි අපේ පාඩම් කරන අතරතුර මම ගොඩාක් වෙලාවට ඔය වගේ අමාරු වචන දාලා පාඩම් කරනවා. ඒකට හේතුව තමයි පන්තියක් කරන අතරතුර ඔබට ඔබගේ කොරියානු මේ KIIP එක කියලා කියන්නේ සමාජ ඒකාබද්ධතාව වැඩසටහන. ඒතකොට කොරියානු ජන සමාජයේ භාවිතා වෙන අමාරු වචන බොහොමයක් ඕගොල්ලන්ට පාඩම තුලින් කියලා දෙනකොට ඒ අවස්ථාවලදී හොඳින් මතක හිටිනවා. ඉතින් මේ හොඳින් මතක හිටින එක ඔබට ප්‍රයෝජනවත් වෙනවා. මේ වචනයක් ඇහැට දැකපු ගමන් විභාගයේදී හිතන්න ඕන වෙන්නේ නැහැ මේ වචනය මොකක්ද කියලා. ආගිරල් පොමියන්සෝ චිබානිරල් හේයෝ. right. අපි මේක එකපාරක් අහලා බලමු. 아기를 보면서 집안일을 해요. right. දැන් මෙතනදී මොනවද වෙන්නේ? දැන් මෙතනදී ඇය කියලා ගමුකෝ අපි. එයා දැන් ක්‍රියාවන් දෙකක් කරනවා. මොනවද ක්‍රියාවන් දෙක? අපි ඉස්සරලා වගේම ගලමු. පළවෙනි එක තමයි ආගීරල් තොල්පොදා. තොල්පොදා කියලා කියන්නේ පුංචි බබෙක් වගේ කෙනෙක්ව රැක බලා ගන්නවා. ආගීරල් තොල්පොදා. ඔන්න පළවෙනි ක්‍රියාව. ළමයෙක් රැක බලා ගන්නවා නැත්තම් පුංචි බබෙක්ව බලා ගන්නවා. දෙවෙනි ක්‍රියාව විදිහට මොනවද කරන්නේ? චිබන් ඉරි චිනෙන්තෙම් කියලා අපි කියනවා. දැන් චිබන් ඉරි තොන්සියේ චිනෙන්තෙම් කියලා අපි මෙතන ලියමු. kedara වැඩත් එකවරම එයා කරනවා. එහෙනම් දැන් මෙන්න මෙතන ගත්තට පස්සේ ආගිරල් තොල් බලන ගමන්ම එයා චිබන් නිල්ලුත් gedara වැඩත් කරනවා. ඉතින් මෙන්න මේ දෙකම එකවර කරනවයි කියලා කියන එක හඳුන්වන්න තමයි මේ පොදා කියන එකට දා අයින් කරලා ම්යොන්සෝ නැතුව ම්යොන්සෝ එකතු කරලා තියෙනවා. දැන් මෙන්න මෙතන ඔයාට මම මේ දෙක ගත්ත හේතුව තමයි මෙතන පච්චිම් එකක් තියෙන හින්දා ම්යොන්සෝ බවට පත් වෙලා තියෙනවා. මෙතන පච්චිම් එකක් නැති හින්දා
මියොන්සෝ බවට පත් වෙලා තියෙන එකත් උදාහරණයක් විදිහට ඔයාට කියලා දෙන්න තමයි මෙන්න මේ විදිහට මම ඔයාට මේක ක්‍රියාවන් දෙකක් විදිහට ගත්තේ වචන දෙකක් නැත්නම් ක්‍රියාපද දෙකක් විදිහට ගත්තේ. ඉතින් ඔන්න ඕක තමයි ගත්තට පස්සේ අපිට මේකේ තියෙන ප්‍රධානම එක. ප්‍රධානම දේ. මෙයාව හරියට ඉගෙන ගත්තා නම් ඕගොල්ලන්ට බොහෝ දුරට ඔය KIIP එකට අවශ්‍ය කරන උමියන්සෝ කියන ව්‍යාකරණ කොටස උතනින් ඉවරයි. KIIP එකට අවශ්‍ය කරන උමියන්සෝ කියන ව්‍යාකරණ කොටස උතනින් ඉවරයි. නමුත් අපි තව ටිකක් ගැඹුරට බලමු. මොකද හේතුව තමයි අපි මේක ගැඹුරට බලමු කියන හේතුව තමයි මෙයාව ගත්තට පස්සේ අපිට මේක ගැඹුරට බලමු කියන හේතුව තමයි අපි කොරියාව තුල මේ භාෂාවේ යෙදීම් කියන ඒවා හරි ලස්සනට තේරුම් අරන් හිටියොත් අපට පුළුවන් වෙනවා ඉදිරියේ ලොකු ගමනක් යන්න. එතකොට මෙන්න මේ විදිහට ගත්තට පස්සේ අපි මෙයාව ගන්නවා. දැන් අ, මෙන්න මෙහෙම කියමුකෝ. දැන් මෙයා මේක කරන ගමන්නේ මේක කරන්නේ. අපිට මෙහෙම කියන්නත් පුළුවන් දරුවෝ. අපිට කියන්න පුළුවන් දැන් අපි කියන්නේ hina වෙන ගමන්. දැන් කෙනෙක්ගේ ගත්තට පස්සේ ඒ කෙනා දැන් අපි ළමයි පොඩි බබාලා ඉන්නවනේ යාලා hina වෙන ගමන් අඬනවා. ඔයාලා දැකලා ඇති පළවෙනි ක්‍රියාව ඔය දෙවෙනි ක්‍රියාවට පසුබිමක් නැත්තම් විස්තර කරලා කියන්නත් මේක ගන්නවා. ඉතින් ඕවා ලොකු ගැඹුරට හිතන්න එපා. දැන් සමහරවිට ඔයගොල්ලෝ මේ ඉගෙනගත්ත ක්‍රියාවන් දෙකක් එකවර කියනවා කියන එකට දැන් අර බබාලා ඉන්නේ ඒගොල්ලෝ hina වෙන ගමන් කතා කරන්නේ චූටි බබාලා. අන්න එතකොට දැන් අපි ඒ වගේ දෙයක් ගත්තොත් මින්සු කියලා පොඩි බබෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් එයා මොනවාද කරන්නේ? දැන් මම මේක මේ විදිහට ඔයගොල්ලන්ට දිගටම ලියාගෙන යන්නම්. දැන් විස්තර කරන්න අවශ්‍ය නැති හින්දා අපි මේ විදිහට කියනවා. මින්සු는 웃으면서 이야기했어요. යා මොනවා කරන්නේ? hina වෙන ගමන් මේක අපිට කීවේ. මින්සු අපිට මේක කිව්වේ hina වෙන ගමන්. එතනත් ගත්තාම අර ඔයාලගේ උඩ එකම තමයි. හිනාසෙමින් කතා කළාය නැත්නම් කතා කළේය කියලා වෙලා අපිට කියන්න පුළුවන්. හිනාසෙමින් කතා කළේය. ඒ කියන්නේ දැන් මෙතන ගත්තට පස්සේ ක්‍රියාවන් දෙකකටත් වැඩි එයා මොනවද කරන්නේ? hina වෙන ගමන් කතා කරලා මේක එයා hina වෙන ගමන් මට කිව්වේ. අන්න ඒ වගේ අදහසක් දෙන්නත් ඔය උමියන්සෝ ගන්න පුළුවන්. 민수는 웃으면서 이야기했어요. 민수는 웃으면서 이야기했어요. 민수는 웃으면서 이야기했어요. දැන් මෙතන ගත්තට පස්සේ මෙන්න මෙතන බලන්න මේ සියත් පච්චිම් එකට ඉස්සරහින් ඉයන් තියෙන හින්දා 웃으면서 නෙමෙයි 웃으면서 이야기했어요 කියලා හෙස්සයෝ සංසියත් එක උඩට යනවා. ඉතින් ඕවා තමයි යොනම් කියන්නේ. කොහොමත් හැම පන්තියක්ම පටන් ගන්නකොට මම පළවෙනි පාඩම විදියට යොනම් කරන හින්දා කියලා දෙන හින්දා ඔයගලන්ට මේක එච්චර හිතන්න වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදියට දැන් ඔය පොඩි බබාලා ගැන මම ඉස්සල්ලා කතා කරා. එයා අර අඬන ගමන් එයාගේ අම්මව හොයනවා. අපිට ඒක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ආයිනන් 울면서 엄마를 찾았어요. මොනවාද කරේ? එයා අඬන ගමන් එයාගේ අම්මා කොහෙද ඉන්නේ කියලා උම්මා ගාලා හොයනවා. ඔන්න ඕක අපිට කියන්න පුළුවන්. ඇවිල්ලා මෙන්න මේ විදිහට දරුවා හඬමින් තම මව සෙව්වේය. දරුවා හඬමින් තව මව සෙව්වේය. අපි අහමු. 아이는 울면서 엄마를 찾았어요. 아이는 울면서 엄마를 찾았어요. අන්න ඒ විදිහට අපිට මෙයාව අරගෙන කියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ගත්තට පස්සේ දැන් අපිට 코피를 마시면서 음악을 들어요. 코피 බොන ගමන් සින්දුවක් අහනවා. 운동을 하면서 영어도 공부해요. අපි බෙල්ට් එකේ නැත්තම් යන ගමන් අපි 이어폰 එකක් ගහගෙන ඉංග්‍රීසි නැත්තම් කොරියන් පුරුදු වෙනවා. ඒ වගේ වෙලාවට අපි කියනවා 운동을 하면서 영어도 공부했어요. ඔන්න ඔය විදිහට ගත්තාම දරුවෝ අපිට මේක අර මේ ක්‍රියාවන් දෙකකට නැත්තම් ක්‍රියාවන් දෙකක් එකවර කරනකොට තමයි ඔය 으면서 ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕක ගත්තට පස්සේ අපිට උම්යොන්සෝත් එක්කම म्योන්සෝ දෝ කියලාත් ඕක එනවා. දැන් මෙන්න මේ විදිහට ඕක සමාන සමහර සමාන තැන් තියෙනවා. දැන් අපි කියනවා 피곤하면서도
උන්දොන් හෙස්සයෝ මට මහන්සි වුණාට මහන්සි වෙන ගමනුත් මම මහන්සියෙන් ඉන්න ගමනුත් මම ක්‍රීඩා කරා. ඉතින් ඒවා වෙනම දේවල්. දැන් ඔන්න ඔය විදිහට ගත්තාම දරුවෝ අපිට අපි දැන් මෙයාගේ යෙදීම් මෙයාගේ යෙදීම් කොයි ආකාරයෙන් දෙන්නේ කියලා මෙන්න මෙයාව අරගෙන මේකෙන් අපි උදාහරණ දෙක තුනක් අරන් බලමු. කොයි ආකාරයේ උදාහරණද මෙයාගෙන් අපිට ප්‍රශ්න වගේ එනවනම් මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා මේ උම්යන්සෝ. එහෙනම් දැන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඉස්සරහට මේ මෙතනදී අපිට කතා කරන්න තියෙන මෙන්න මේ සිල්සුරොක් නිකා සහ නිරගෝ අද දවසේ මම ඔයාලට කියලා දෙනවා. සිල්සුරොක් නිකා සහ නිරගෝ කොයි ආකාරයෙන්ද යෙදෙන්නේ කියලා මම අද දවසේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. රයිට්. එහෙමනම් දැන් අපි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට කවුරු උත්තරේ එයිද? බලමු අපි හොඳට. අපිට එනවා ප්‍රශ්නයක් පුතා මෙන්න මේ විදිහට. මොනවද? අපිට එනවා බලන්න පළවෙනි එක. 지훈이는 텔레비전을 땡땡땡 밥을 먹었어요. එනම් 보다, 보면서, 보고, 본. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම අපිට කෙලින්ම මෙන්න මේ අංක දෙක තෝරන්න පුළුවන්. 보면서. එහෙනම් මොකද්ද කරන්නේ මේ ජීහුන් කියන කෙනා ටීවී එක බලන ගමන් එයා කෑම කනවා. right එතකොට අපි මෙයාව ගත්තට පස්සේ අපිට මෙයාගේ pronunciation එක මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මොනවාද අපි කියන්නේ? 지훈이는 텔레비전을 보면서 밥을 먹었어요. 지훈이는 텔레비전을 보면서 밥을 먹었어요. right. ජීහුන් රූපවාහිනිය නරඹමින් ආහාර ගත්තේය. ජීහුන් රූපවාහිනිය නරඹමින් ආහාර ගත්තේය. right. මෙන්න මේක තමයි අපිට මෙතනදී අපිට දෙන්න පුළුවන් උදාහරණය. ඔය ප්‍රශ්න රටාව දරුවෝ වෙන විදිහටත් එනවා. දැන් මෙන්න මේ විදිහට එනවා ඕගොල්ලන්ට විසඳන්න. දැන් එතකොට මෙයාව විසඳන්නේ කොහොමද? හොඳට බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට එන්න පුළුවන්. මින්සුනන් අකල් අපිට ක්‍රියාපදය දීලා තියෙනවා. තත්තා කියලා දීලා තියෙනවා. right. එතකොට දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන අපිට ගත්තට පස්සේ තුරුමියන්සෝ කියලා එන්න ඕනේ. තුරුමියන්සෝ මේක තත්තා මේක අපි විසඳනවා නම් මේ තත්තාව අපිට ගන්න පුළුවන් තුරුමියන්සෝ කියලා. මෙන්න මේක ගත්තට පස්සේ අපි මේ ව්‍යාකරණය මේ විදිහට වෙනස් කරනවා. කොයි විදිහටද? 민සුනන් ak 들으면서 숙제를 했어요. එයා සින්දු අහන ගමන් තමයි ගෙදර වැඩ කරලා තියෙන්නේ. සින්දු අහන ගමන් තමයි ගෙදර වැඩ කරලා තියෙන්නේ. මින්සු ගෙදර වැඩ කරේ සංගීතයට සවන් දෙන ගමන්ය. 민수는 음악을 들으면서 숙제를 했어요. 민수는 음악을 들으면서 숙제를 했어요. right. දැන් මේ අපිට කොයි විදිහටද මේ ප්‍රශ්නය ආවේ? මෙන්න මේ විදිහට. දැන් මෙතන බලන්න දරුවෝ මෙතන අපිට ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙයාව මෙන්න මෙයාව විසඳන්න කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට උඩින් දෙන්නම් මේ විදිහට. මෙන්න මේක තමයි අපි මේ විදිහට විසඳුවේ. right. තව දැන් මෙයාගේ ප්‍රශ්න ආකාර එනවා. දැන් 음영소 사용의 어색한 නැත්තම් 잘못된 문장이 뭐예요? අපි මම ඔයාලට ප්‍රශ්නේ එන විදිහට මේ ප්‍රශ්න මමම හොයාගත්ත ඉන්ටර්නෙට් එකේ එක විදිහට ඔයාලට විභාගවලට ආපු ප්‍රශ්න මේ තියෙන්නේ දරුවෝ. මෙතන තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ ඔයාලට විභාගවලට ආපු ප්‍රශ්න. දැන් බලන්න. 다음 중 음영소의 사용에 어색하다, වැරදි 문장을 무엇인가요? කියලා අහනවා. මේ මෙතන ගත්තට පස්සේ මේකේ වැරදි තැන කොතනද කියලා අහනවා. අපි බලමු. 다음 중 으면서 의 사용이 어색한 문장은 무엇인가요? 으면서의 사용에 어색하다, වැරදි තැන කොතනද කියලා අපිට මෙන්න මේවා අතරේ හොයන්න කියනවා. right. අපි බලමු මෙතන මොකද්ද වැරදි කියලා. පළවෙනි එක සහ 1 2 3 4 කියන හතරම මම ඕගොල්ලන්ට දෙන්නම්. මෙන්න මේ විදිහට දැන් ඒගොල්ලෝ අපිට ප්‍රශ්න හතරක් දීලා තියෙනවා. right. මෙතන අපි A කියලා දාමු. right. එතකොට දැන් අපි මෙයාව චුට්ට වෙනස් කරලා බලමු.
මේකේ ගැළපෙන්නේ නැති තැනක් තියෙනවා. කොතනද කියලා හොඳට හොයලා බලන්න. මේ වගේ එකක ගැළපෙන්නේ නැති තැනක්. දැන් මෙතන ක්‍රියාවන් දෙකක්නේ සිද්ධ වෙන්නේ. 나는 운동을 하면서 물을 마셨어요. මොකද්ද කරේ? එයා ක්‍රීඩා කරන ගමන් වතුර බීවලු. ඔව් ක්‍රීඩා කරන ගමන් අපිට වතුර බොන්න පුළුවන්. 언니는 언니 아까 청소하면서 노래를 불렀어요. 아까 අතුගාන ගමන් සින්දු කිව්වලු. ඒකත් හරි. තුන්වෙනි එක තියලා හතරවෙනි එක යන්න. 아이는 울면서 엄마를 불렀어요. ළමයා අඬන ගමන් අම්මට කතා කරා. ඒකත් හරි. මෙන්න මේකේ චූටි වරදක් තියෙනවා. නමුත් මේක දැන් මේක ගත්තට පස්සේ හරි. එතන වැරද තමයි මෙන්න මෙතන. මොකද්ද? මේක වෙන්න බැරි දෙයක්. 그는 ඔහු 자면서 නිදා ගන්න ගමන් නින්දෙන් යාළුවට මැසේජ් කරලු. ඕක ඉතින් වෙනවා සමහර ගෑනු ළමයි එහෙමනම් කියනවා මට නින්ද ගිහින් තිබ්බේ කියලා. ඒක වෙනම කතාවක්. මේක වෙනම කතාවක්. නිදා ගන්න ගමන් යාළුවට මැසේජ් කරා. මෙන්න මේක තමයි ඔසෙක් හදා ගැලපෙන්නේ නැහැ. ඇයි? ඔන්න ඒකයි කියන්නේ ඔයගොල්ලන්ට විභාගයට පුතා මේ වගේ ප්‍රශ්න ආවට පස්සේ ඔයගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවා. මොකද හේතුව අපහසුතාවයටපත් වෙන්න හේතුව තමයි ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් ආපුවහම හිතා ගන්න බෑ මේ ඔක්කොම හරිනේ කියලා ඔයාලට හිතෙනවා නෑ. මේ ඔක්කොම හරි නෑ. යම් තැන් තියෙනවා අපිට ගැළපෙන්නේ නැති තැන්. ගැළපෙන්නේ නැති තැන් තියෙනවා. ඉතින් ඒ ගැළපෙන්නේ නැති තැන් අපිට තේරුම් යන්න ඕන මෙන්න මේ තැන් අපිට ගැළපෙන්නේ නැහැ කියලා. එන්නේ ගැළපෙන්නේ නැති එක තමයි මෙතන තියෙන එක. මොකද මේක හොඳට අහන්න. ඕගොල්ලන්ට මම මේක නොමිලේ ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ ලබා දෙන පාඩම ඕගොල්ලන්ට යාළුවෝ අතර ඕන කෙනෙක් අතර ෂෙයා කරගෙන කතා කරගෙන තව කෙනෙකුට කියලා දීලා ඕගොල්ලන්ගේ දැනුම බෙදා ගන්න. ඒ හින්දා තමයි මම හැම වෙලාවෙම කිව්වේ මේකේ කොපිරයිට් එක ඕගොල්ලන්ට නිදහසේ තියෙනවා. ඕන වෙලාවක ඕන තැනක ඕගොල්ලන්ට මේක ප්‍රචාරය කරන්න කොපිරයිට් එක මම බාර දීලා තියෙන හින්දා කතෘ අයිතිය ඕගොල්ලන්ට තියෙනවා. මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක යාළුවොත් එක්ක කතා කරගන්න, ෂෙයා කරගන්න, ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න තව කෙනෙකුට කියලා දෙනකොට මේ උමියන්සෝ කියන ව්‍යාකරණ කොටස මම ඔන්න ඔය විදිහට නිමා කරනවා. ඉතින් මේක ගත්තට පස්සේ දැන් මේ ප්‍රශ්නේ තව තියෙනවා අපිට මේ උල්සුරොක් සහ නිකා සහ නිරාගෝ කියන තුන. මේ තුන මං ඔයගොල්ලන්ට අද දවසේ කියලා දෙන්න. දැන් ආයෙ මම උඩ අබෝජි මේ ඊට පස්සේ මේ මොනවද කරන්නේ? ඔය ටික ආයෙ ලියලා ඉන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි අපේ පන්තිය ඇතුලේ ග්‍රැමර් කියලා දෙන්නේ. ඉතින් ඕක මම ඕගොල්ලන්ට තවදුරටත් අනිත් දෙකත් කියලා දෙනකොට ඕගොල්ලන්ට තේරෙවි කොයි ආකාරයෙන්ද අපි ග්‍රැමර් පාඩමක් ඉවර කරන්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දරුවෝ අපි පන්තිය තුල ග්‍රැමර් පාඩමක් ඉවර කරන්නේ. ඔයගොල්ලන්ට මෙහෙම ඉගෙන ගත්තාම ඔයාලට තේරෙනවා නම් අපි ග්‍රැමර් කරනවා හොඳයි කියලා. එන්න අපිත් එක්ක අපේ පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ව්‍යාකරණ දැනුම වැඩි කරගන්න. right. අපි යමු ඊළඟ එකට. ඊළඟ එක මම ඕගොල්ලන්ට අද දවසේ කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඉල්සුරොක් කියන ව්‍යාකරණ කොටස. ඉල්සුරොක් කියන ව්‍යාකරණ කොටස කොයි ආකාරයෙන්ද අපිට පුරුදු වෙන්නට පුළුවන් කියලා. right. නියමයි. එහෙනම් අපි මේ ස්ක්‍රීන් එක අයින් කරලා අපි යමු ඉල්සුරොක් වලට නැවත වතාවක්. KIIP 2025 සවේතොන්හක් ප්‍රෝග්‍රෑම් එකට අපිත් එක්ක එකතු වෙන්න ඔබට ඉන්ද්‍රනිල් සමය මන්ත්‍රී මහත්මයාගෙන් WhatsApp කරලා පන්තිය තියෙන්නේ කවද්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් අපේ සෙමිනාර් එක තියෙන්නේ කවද්ද කියලා වැඩි දවසක් නැතුව 9477 472 8918 තිලින සර් ඕගොල්ලන්ට කියාවි. එහෙම ඕගොල්ලන්ට නැත්නම් මගේ දුරකථන අංකය 0112 84 31 0630 ඕන වෙලාවක කතා කරලා අපේ 22 වෙනි කණ්ඩායමට එකතු වෙන්න. අපි ඕගොල්ලන්ට පන්ති තියෙන විදිහ කියලා දෙන්නම්. පන්තියට සහභාගී වෙන්න අපිත් එක්ක එකතු වෙලා ඔබේ කොරියානු දැනුම විභාගයට කාලය වැය කරන්නේ නැතුව එකවර සමත් වෙන්න. right. අපි යනවා ඊළඟ එකට. අපේ ඊළඟ එක තමයි කවුද? ඉල්සුරොක්. එහෙනම් අර ඔයගොල්ලන්ට එතෙන්ද ගැලපෙන්නේ නැති ඉල්සුරොක් කියන මෙන්න මෙයාව මං කියලා දෙනවා. right. මෙයා කියලා දෙන්න කලින් මං ඕගොල්ලන්ට සිංහලෙන් පොඩි දෙයක් කියලා දෙනවා.
මම ඔයගොල්ලන්ට මේ පාඩම සිංහලෙන් මෙහෙම දෙයක් කියලා දෙනවා. දැන් අපිට තියෙනවා මෙන්න මේක බලන්න දරුවෝ මම ඒකයි කිව්වේ මම පාඩමක් කියලා දෙන්න කලින් අපි හැම වෙලාවෙම කියනවා කොරියානු භාෂාව සිංහලට හරවලා ඉගෙන ගන්න කියලා. මේකට සමහර අයගේ විවේචන තියෙනවා සිංහලෙන් කොහොමද කොරියන් ඉගෙන ගන්නෙ? කොරියන් සිංහලට ගැලපෙන්නේ නැහැ. ලෝකේ ගත්තට පස්සේ භාෂාවන් කියන ඒවා ලෝකේ කොයි රටේ ගත්තත් එකයි. ඉතින් එකයි පොඩි පොඩි වෙනස්කම් තිබුණට සමහර භාෂාවන් තියෙනවා. ලෝකේ සමහර භාෂාවන් නෙමෙයි බොහෝ අවස්ථාවන් තියෙනවා භාෂාවක තියෙන අවස්ථාවන් ඒවා බොහෝ දුරට සමානයි. අපි මෙහෙම තියෙනවා. අපිට තියෙනවා සිරිපාද කන්ද. ඕගොල්ලෝ සිරිපා අඩවියට යන දවස් තියෙනවා. සිරිපා අඩවියට ගිහිලා සිරිපාදය වන්දනා කරනවා. ඔබට කන්දේ නගිනකොට තියෙන සීතල නෙමෙයි චුට්ටක් උඩට යනකොට තියෙන්නේ. ඊට පස්සේ තව ටික ටික උඩට යනකොට මොකද වෙන්නේ? සීතල වැඩි වෙනවා. අපි මේක මෙන්න මේ විදිහට කියනවා. අපි මේක කියනවා කන්ද ඉහළට යන්න යන්න සීතල වැඩි වෙනවා කියලා. right. මෙන්න මේක මම ඔයගොල්ලන්ට මේක ලියන්නේ ඇයි කියලා දෙන්නම්. කන්ද ඉහළට යන්න යන්න සීතල වැඩි වෙනවා කියලා කියනවා. right. ඕක අපි පළවෙනි උදාහරණයක් විදිහට තියාගමු. තව අපි ගත්තට පස්සේ කියනවා අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් අපි ගත්තොත් එහෙම අයිස්ක්‍රීම් කන්න කන්න රසයි. අපි නිකන් පුංචි ළමයි විදිහට අපි ඉගෙන ගමු. පොඩි ළමයි කතා කරන දේවල් වලින් අරගෙන සරල විදිහට අපි කොරියන් ඉගෙන ගමු. අයිස්ක්‍රීම් කන්න කන්න රසයි. දැන් බලන්න ඕගොල්ලන්ට මේ වෙනකොට වැටහෙන්න ඕනේ මම යම් තැනක මෙතන සමාන පද සමානව රයිම් වෙලා යන පද වගේක් කිව්වා. බලන්න මම මෙතන කියනවා යන්න යන්න සීතලයි. කන්න කන්න රසයි. ඉතින් දරුවෝ මෙතන ගත්තට පස්සේ අපිට සිංහලෙන් එනවා යම් දේවල් වල ඉන්න ඉන්න කියලා ඉවර වෙන වචන. මෙන්න මෙයා තමයි පුතා ඔය ඉල්සුරොග්ගෙන් එන්නේ. එච්චරයි. ඉවරයි. ඕකට ලොකුවට බය වෙලා ඔගොල්ලෝ මේ ග්‍රැමර් හරි අමාරුයි. එහෙම කරන්න එපා. ආය ඕගොල්ලන්ට යම් තැනක ඉල්සුරොක් ආවොත් මෙන්න මෙයා ආවොත් මෙයාගෙන් කියවෙන්නේ මේ ඉස්සරහා තියෙන එක නැවත නැවත කරන්න ඒකේ තියෙන අගය වැඩිවීම හෝ අඩුවීම හෝ දෙයක්. ඉතින් අපි මේක ගැඹුරෙන් ඉගෙන ගමු. නමුත් මෙන්න මේ කතාව තමයි මේ තියෙන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ. මෙන්න මේ කතාව තමයි ඔය කියන්නේ. දැන් මේක කොයි ආකාරයෙන්ද යෙදෙන්නේ කියන එක නැත්තම් මෙන්න මෙයාව කොයි විදිහටද යෙදෙන්නේ කියන එක මත තමයි ඕගොල්ලන්ට ඔය කියන කතන්දරේ තීරණය වෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ ගත්තට පස්සේ ඉල්සුරොක් මෙයාගේ යෙදීම් කොහොමද එන්නේ කියලා අපි බලමු. එතකොට ඕගොල්ලන්ට මේක හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේක ගත්තට පස්සේ මේක කොරියන් වලින් කීවොත් එහෙම නැත්නම් කොරියන් අය මේක විග්‍රහ කරන්නේ කොහොමද? යම් තත්වයක් හෝ සිදුවීමක් දිගින් දිගටම කරන කිරීමේදී එහිය සාපේක්ෂව වැඩිවීමක් නිරූපණය කිරීමට සාපේක්ෂව ඉහළ යාමක් හෝ සාපේක්ෂව වෙනස් වීමක් නිරූපණය කිරීමට මේක භාවිතා කරනවා කියලා කියනවා. right. දැන් මේක සිංහලෙන් කිව්වා. ඔහොම හරි. ඕක ගැන එච්චර හිතන්න යන්නත් එපා. ඒකත් අතහැරලා දාන්නකෝ. එතකොට දැන් අපිට මෙන්න මේකෙදි මෙයා භාවිතා කරාට පස්සේ අපිට ගන්න වෙනවා දැන් අර ඉස්සරලා වගේම මෙයාගේ තියෙන්නේ මොනවද? හල් කිරීමත් එක්ක මෙයා වෙනස් වෙන්නේ කොහොමද කියලා කියනවා. එතකොට අපිට එන ක්‍රියාපදයක හෝ විශේෂණ පදයක ක්‍රියාපදයක හෝ විශේෂණ පදයක හල් කිරීම එක් වූ විට මේ භාවිතයේ වෙනස් වීම ගැන අපි පළවෙනියෙන්ම දැනගෙන සිටිය යුතුයි. ඒක තමයි අපි පළවෙනියෙන්ම දැනගන්න ඕන එක. හොඳයි. එහෙමනම් දැන් අපි ගත්තට පස්සේ පච්චිම් එකක් තියෙනවා නම් වචනයක අපි එයා වෙන්නේ දරුවෝ මොකක් කියලාද?
ඉල්සුරොක් විදිහට එනවා. මම මේ වචන ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. right. ඊළඟට පච්චිම් එකක් නැත්නම්. පච්චිම් එකක් නැත්නම් ඉල්සුරොක්. පච්චිම් එකක් තියෙනවා නම් ඉල්සුරොක් බවට පත් වෙනවා. පච්චිම් එකක් තියෙනවා නම් ඉල්සුරොක් බවට පත් වෙනවා. එතකොට මෙතන රියල් පච්චිම් එක යම් තැනක තියෙනවා නම් සුරොක් බවට පත් වෙනවා. මෙන්න මේක ඔය ටික තමයි අපිට තියෙන ඔය පච්චිම් හල් කිරීම එක්ක මෙයාගේ සම්බන්ධය. හල් කිරීම එක්ක ඉස්සරහින් තියෙන ක්‍රියාපදයේ හෝ විශේෂණ පදයේ හල් කිරීමක් ඇති විට අපි මේක ලියනකොට මෙන්න මෙයාව භාවිතා කරන්න ඕනයි කියලා භාෂා රීතියක් තියෙනවා. right අපි උදාහරණ එකින් එකට අරන් බලමු. දැන් බලන්න මෙන්න මෙයාව කදා. අපි ගන්නවා කදා. එහෙමනම් කදාගේ මොකද වෙන්නේ? මෙන්න මෙතනදී තිගත් එක අයින් වෙලා පච්චිම් එකක් නැති නිසා ඉල් සුරොක් එකතු වෙලා තියෙනවා. රියල් පච්චිම් එක යටට ගිහිල්ලා. එහෙමනම් කදා කල් සුරොක් බවට පත් වුණා. right අපි බලමු පච්චිම් එකක් තියෙන එක මොක්තා. එහෙමනම් මොක්තාට මොනවාද වෙන්න ඕන? මොක්තාට වෙන්න ඕන එක තමයි මොගුල් සුරොක්. මොක්තා මොගුල් සුරොක් බවට පත් වෙලා තියෙනවා. මොකද වෙන්නේ? තිගත් එක අයින් වෙලා ඉල් සුරොක් එකතු වෙලා තියෙනවා. තිගත් එක අයින් වෙලා මේ ඉල් සුරොක් එකතු වෙලා තියෙනවා. right අපි තව එකක් ගම්මු. මේ විදිහට ගත්තට පස්සේ අපිට තව එක්කෙනෙක් ගන්න පුළුවන් යෙප්පුදා. දැන් අපිට මෙන්න මේ වගේ එකකදී අපි ගමු කිල්දා කියලා. කිල්දව ගමු. කිල්දව ගත්තට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ මෙතන? කිල්දාගේ වෙලා තියෙන්නේ මෙතන අපිට රියල් පච්චිම් එකක් තියෙන හින්දා මොකද වෙන්නේ? රියල් පච්චික එහෙම තියලා සුරොක් එකතු වෙලා තියෙනවා. රියල් එක තල්ලක් වෙලා කියලා කියනවා. නමුත් රියල් එක දැන් මෙතන එහෙමම තියෙද්දි අර අපිට තියෙන අපේ එකේ ඉල් සුරොක් එක දී රියල් පච්චිම් එක අයින් වෙලා එච්චර මොකුත් කරන්න යන්න ඕනේ නැහැ. රියල් එක එහෙම තිබිලා සුරොක් එකතු කරන්න. එච්චරයි. එහෙමනම් කිල්දා කිල් සුරොක්. මෙන්න මේ විදිහට ගත්තට පස්සේ දැන් ඕගොල්ලන්ට ඔය අපිට තියෙන විශේෂණ පදේ හෝ ක්‍රියාපදයේ වෙනස් වීම මේ ආකාරයට සිද්ධ වෙනවා කියන එක ඕගොල්ලන්ගේ මතකයේ තියාගෙනයි අපි ඉදිරියට යන්න ඕනේ. දැන් අපි බලමු. දැන් ඔන්න බලන්න අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා දරුවෝ. දැන් මේ ප්‍රශ්නේ ගැන අපි හිතන්නේ නැතුව හිටපුවාම මේ ප්‍රශ්නේ අපිට කවුරු හරි කෙනෙක් අපිට වරදක් කරලා. ඉතින් අපි ඕක ගැන හිතන්න ගියොත් මොකද වෙන්නේ? මේ ප්‍රශ්නේ හිතෙන වාරයක් ගානේ අපිට තරහ යනවා. මේ සිංහලම තමයි පුතා, සිංහලම තමයි. බොරුවට ඕකට බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා නැත්තම් අපි ගමේ ගැමි සමාජයේ ජීවත් වෙනකොට මම හිතනවා ඕගොල්ලෝ කවුරුත් කොළඹ 7න් ඇවිල්ලා නැතුව ඇති. අපි ඔක්කොම ගැමි සමාජයේ ඉඳලා ආපු මිනිස්සු. සාමාන්‍ය නාගරික සමාජයක් තුල වුවත් ගැමි සමාජයක් තුල උලත් අපගේ ශ්‍රී ලංකාවේ ගත්තට පස්සේ භාෂා ව්‍යවහාරය කියන එක බොහෝ දුරට ළඟ යන පුංචි වෙනස්කම් තිබ්බට සමානකා තියෙනවා. අපිට කියනවනේ අපේ අම්මලාට ආපු යකා ගැන හිතන්න මට තරහ යනවා. ওই ප්‍රශ්නේ ගැන අපි නොහිතා ඉම්මු. ඕක හිතන්න ගියොත් එහෙම හිතන්න අපිට තරහ යනවා. අපි කියන්නේ නැද්ද? කියනවනේ දරුවෝ. ඔන්න ඔය කතන්දර ටික තමයි මේ තියෙන්නේ. අනේ ඔන්න ඔය කෝ ගැන හිතන්න නැතුව ඉන්න. ඕක හිතන්න අපිට තරහ යනවනේ. මොකද්ද මේ ඉන්න? එහෙනම් යම් කිසි දෙයක් අපි දිගට කරන්න මේ කොරියන් අයටත් ඕවා තියෙනවා. අපි ගැඹුරට හිතුවොත් තවදුරටත් තරහ යනවා. ඉතින් ඒගොල්ලෝ ඔය වගේ දෙයක් අපිට එයාලත් ඕක කියන්න ඕන නම් ඒගොල්ලෝ ඕක ඔය අපිට ඕන විදිහට කියනවා. කොහොමද කියන්නේ? ඉතින් ඒකයි මම කියන්නේ මේවට බය වෙන්න එපා. හරි සරලයි. සෙන්ගක් හල්සුරොක් හාගනායෝ මොනවා කියන්නේ? එයාට ඒක හිතන්න නැතුව හිටියාම ඉවරයි. හිතන්න තරහ යනවා. වැඩියෙන් හිතන තරමට තරහ එනවා. ඕකයි ඔය කියන්නේ. 생각할수록 화가 나요. 생각할수록 화가 나요. සෙන්ගක් හල්සුරොක් හාගනායෝ. ඉතින් ඔය විදිහට ඒගොල්ලෝ ඕක කියනවා. දැන් මෙන්න මේක බලන්නකෝ. දැන් අපි කෙනෙක් ගැන හොයලා බලනවා. අපි කෙනෙක් ගැන හොයලා බලනකොට එයා නරක කෙනෙක් නෙමෙයි. එයා හරිම හොඳ කෙනෙක්. ඉතින් එතකොට අපි එයාව හොයන්න එයා ගැන බලනකොට දැනගන්න අපිට දැනගන්න තියෙන දේ තමයි එයා හරිම හොඳ කෙනෙක්. අපි එයා ගැන හොයලා බලන්න එයා හොඳ කෙනෙක් විතරයි. අපි ඉතින් ඒක
අපි එයාට මෙහෙම කියනවා. අපිට ඕක කියන්න පුළුවන් දරුවෝ 알면 알수록 그 사람이 좋아져요. අල්සුරෝ කසරාමි චෝවාචෝය මං එයා ගැන දැනගන්න ඔය සමහර ගෑනු ළමයින්ට එහෙම කොච්චර කිව්වත් අපි වැරදි කියලා ඒකා වැරදි කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක පස්සේ තමයි තේරෙන්නේ. නමුත් එතකන් හිතන්නේ අපි එයා ගැන හොයන්න අනේ අයියා හරි හොඳයි කියලා කියන. ඒ නංගි හරි හොඳයි කියලා කියනවා. ඉතින් ඒ වගේ ගත්තට පස්සේ අපි එයා ගැන හොයන්න එයාට එයා ගැන දැනෙන්නේ හොඳ හැඟීමක්. අන්න ඒ වගේ දැන් කියනවා. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ විභාගෙ ලියන්න යනවා. එතකොට ඕගොල්ලෝ වැඩ කරන්න ඕන. වැඩ කරන ගමන් විභාගෙ ලියන්න ඕන. ඕගොල්ලන්ට මොකද වෙන්නේ දරුවෝ? අර ඉස්සර තිබ්බ නිදහස දැන් නැහැ. ඉස්සර ලංකාවේ තිබ්බ නිදහස hina වෙලා හිටපු කාලේ ඕගොල්ලෝ වැඩිපුර හොයන්න කියලා විතරටකට ඇවිල්ලා ඕගොල්ලන්ට හවසට යාළුවෙක් එක්ක එකතු වෙලා සෙල්ලම් කරපු කාලේ ඕගොල්ලෝ හවසට යාළුවොත් එක්ක කතා කර කර හිටපු කාලේ යාළුවෙක්ගේ පාටියකට ගියපු කාලේ ඒව නැති වෙලා ගිහිල්ලා දැන් ඕගොල්ලෝ උදේට වැඩට යන්න ඕනේ සෙනසුරාදා ඉරිදා KIIP පන්ති යන්න ඕනේ කොරියානු භාෂාව ඉගෙන ගන්න ඕනේ ඕගොල්ලෝ කාර්ය බහුල වෙලා ඉතින් ඕගොල්ලන්ට මේ කාර්ය බහුල කාලයත් එක්ක ඕගොල්ලන්ට ගෙදරට කතා කරන්නත් ඕන. ඉතින් අපි ඕගොල්ලන්ට ඔතනදි කියනවා ඕගොල්ලෝ කාර්ය බහුල වෙන්න ඕගොල්ලන්ගේ කාලය කළමනාකරන එක ඕගොල්ලෝ හරියට කරගන්න ඕනේ. ඕගොල්ලන්ගේ කාලය කළමනාකරණය ඔබ කාර්ය බහුල වන තරමට ඔබේ කාලය කරණය කිරීම ඔබට අවශ්‍ය වේ. මට සරල උදාහරණ ඔබට දෙන්න තිබ්බා. නමුත් සරල උදාහරණ දීලා වැඩක් නැහැ. ඔබ මෙන්න මේ වගේ දීර්ඝ උදාහරණත් එක්ක වැඩ කරලා ඉගෙනගෙන බලන්න දරුවෝ. එහෙනම් අපි කියනවා මෙන්න මේ විදිහට 바쁠수록 시간 관리를 잘해야 해요. 바쁠수록 시간 관리를 잘해야 해요. මොකද්ද මේ කියන්නේ? කාර්ය බහුල වන තරමට ඔබේ කාලය කළමනා කිරීම අවශ්‍ය වේ. කාර්ය බහුල වන තරමට කාර්ය බහුල වෙන්න කාලය කළමනා කරන්න වෙනවා. ඉස්සර අපිට කාර්ය බහුල නැහැ. අපි කාලය කළමනාකරණය කරන්න එච්චර උවමනාවක් තිබ්බේ නැහැ. නමුත් දැන් අපිට ඉස්සරහට යන්න අපි කාර්ය බහුලයි. මේ කාර්ය බහුල වෙන්න මොනවාද වෙන්නේ අපේ කාලය කළමනාකරණය කිරීම අපිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙන්න මේ වගේ තැනකදී අපිට ඔය උල්සුරොක් ඉන්න කියන ව්‍යාකරණ කොටස. හරි ලේසි නේද? අමාරුයි කියලා හිතන්න එපා. ආය ඕගොල්ලන්ට යම් තැනක උල්සුරොක් දැක්කොත් ටක් ගාලා මතක තියාගන්න මේ කියන්නේ මෙන්න මේකයි ඉන්න කියන එක. ඉතින් බලන්න මම ඒකයි කිව්වේ ඔබට ඕක බොරුවට දීලා ඔබ බය කරලා ඔකේ ගැඹුරු තැන් කියලා එච්චර දුරට යන්න ඕනේ නැහැ දරුවෝ. ඕක එච්චර දුරට යන්න ඕනේ දෙයක් නෙමෙයි. ඕක හරිම සරල දෙයක්. ඉතින් ඔබ ওই විදිහට ගියාම ඔයාලට ඕක ලේසි. දැන් අපි බලමුකෝ සීත කාලය අපිට එනවා. කොරියාවේ සීත කාලය අපිට එනවා. අපි සීත කාලේ මුලින්ම අපි තදට ඇඳුම් අඳින්න ඕනේ නැහැ. සාමාන්‍ය. හැබැයි සීතල වෙන්න අපි උණුසුම් ඇඳුම් අඳින්න ඕන. සීතල වෙන්න අපි උණුසුම් ඇඳුම් අඳින්න ඕනේ. මුල් සීතල කාලේ අපි අඳින්නේ නැහැ. ටික අපේ ඇඳුම් වල ඝනත්වය අපි වැඩි කරගන්න ඕන. ඉතින් එහෙමනම් මොනවද වෙන්නේ? සීතල වෙන්න ඔබේ ඇඳුම් උණුසුම් විය යුතුය. ඔබ උණුසුම් ඇඳුම් ඇඳිය යුතුය. 추울수록 옷을 따뜻하게 입으세요. 추울수록 옷을 따뜻하게 입으세요. 추울수록 옷을 따뜻하게 입으세요. සීතල වෙන්න ඇඳුම් උණුසුමට ඇඳිය යුතුය. චූල්සුරොක් ඕසල් තත්තතාගේ ඉවසයෝ. ඔන්න ඕක තමයි ඔය මම ඔබට කියලා දෙන ඔය මං හිතනවා දැන් ඇති කියලා ඔබට ඔය කියලා දුන්නු තරම. හොඳයි. එහෙමනම් දරුවෝ අපි මෙතනදී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. මම ඔබට සැලකිලිමත් විය යුතු කරුණු එකින් එක කියලා දෙන්නම්. දැන් මේවා නාමපද එක්ක එහෙම එන්නේ නැහැ. නාමපද එක්ක එහෙම එන්නේ නැහැ. මේවා එන්නේ ගොඩාක් වෙලාවට විශේෂණ සහ ක්‍රියාපද සමග පමණයි. එහෙමනම් බොහෝ ප්‍රධාන වශයෙන් මෙයාව භාවිතා කරන්න ඕනේ කාත් එක්කද? මෙයාව ඔබ මතක තියාගත යුතුයි දරුවෝ. ඔබ මෙම ව්‍යාකරණ කොටස භාවිතා කරනවා නම් අංක 1 ඔබ හෙම්යොන්සා නාම විශේෂණ හෝ ක්‍රියාපද සමග පමණක් භාවිතා කිරීමට ප්‍රධානව මතක තබා ගන්න. එය ඔබට
වැදගත් වන පළවෙනි ව්‍යාකරණ රීතිය ලෙස ඔබේ ඔය ඉල්සුරොක් භාවිතයේදී හොඳින් මතක තියාගන්න ඕන. ඊළඟට දෙවනි එක විදිහට ඔබට තව දෙයක් තියෙනවා. මොකද්ද? දෙවනි විදිහ එක තමයි ඔබට ස්වභාවිකම පෙරවගන්තිය සහ පසුවගන්තිය අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඔගොල්ලෝ මේක භාවිතා කරනවා නම් 앞절과 뒤절에 앞돌과 뒤절이 서로 관련돼야 자연스럽습니다. ඔබට දැන් මේක බස් හෝල්ට් එකයි සමන්මලයි වගේ භාවිතා කරන්න බෑ. ඔන්න මම අපේ භාෂාවෙන් සහ මම පන්ති කරන මගේ භාෂාවෙන් කියලා දුන්නා. මම මේ අද පන්තිය ඇතුලේ මගේ පන්ති ආපු ළමයි මේක අහනවා නම් මම මේ බොහොම සංයමයෙන් කතා කරන්නේ. ඉතින් මේ සංයමයෙන් කතා කරන හේතුව තමයි මේක අපේ ආයතනය මගින් අපේ ආයතනයේ ආරම්භක වීඩියෝ පටය විදිහට මේ සැරේ ප්‍රචාරය කරන හින්දා මේක බොහොම සංයමයෙන් කතා කරන්න ඕන. ඒ හින්දා සංයමයෙන් කතා කරන හින්දා අර ඔබ මේ කතා කරන පෙර දැන් මෙතන බලන්නකෝ. මෙතන ගත්තට පස්සේ මම ඔබට කිව්වා කන්ද ඉහළට යන්න සීතල වැඩින. මේක දැන් ස්වභාවිකව ගැලපෙන දෙයක්. අයිස්ක්‍රීම් කන්න රසයි. දැන් බැරි වෙලාවත් අපි මෙතන අයිස්ක්‍රීම් කන්න තිත්තයි කිව්වොත් එහෙම මේක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඔබගේ මේ උල්සුරොක්ට පෙර සහ උල්සුරොක්ට පසු වෙන වචන දෙක ස්වභාවිකව ගැලපෙන වචන භාවිතා කරම තමයි ඒක ව්‍යාකරණයක් විදිහට ඒගොල්ලෝ අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දුන්නට පස්සේ දරුවෝ මේක ගැන ඔయిత වැඩිය කියලා දෙන්න ගියොත් ඔබටත් එපා වෙනවා මටත් එපා වෙනවා. ඒ හින්දා උල්සුරොක් කියන එක මම හිතනවා ඔබට හොඳටම ඔළුවට වැදුනා කියලා අපි ප්‍රශ්නත් එක්ක බලමු. ප්‍රශ්නත් එක්ක බලමු. මම ඔබට මේ නොගැලපෙන්න දෙය කොතනද කියන එක ඔබට ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී කියලා දෙන්නම්. ඔබට ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී මා මේ පිළිබඳව කියලා දෙන්නම්. මද වේලාවක් ඔහොම ඉන්න. right. එහෙමනම් අපි දැන් මෙතෙන්ද ගිහලා බලමු. අපිට මෙන්න මේ වගේ එකක් එන්න වෙනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් බලමු කොයි ආකාරයෙන්ද අපි මේකට උත්තර දෙන්නේ කියලා. අපිට එනවා මෙහෙම ප්‍රශ්නයක්. 빈칸에 뚜루칼 가장 알맞은 표현을 고르세요. ඔන්න ඕම තමයි අපිට KIIP වල ගොඩාක් ප්‍රශ්න එන්නේ. හිස් තැනට ගැලපෙන හිස් තැනට වඩාත් ගැලපෙන වාක්‍ය ඛණ්ඩය තෝරන්න කියලා එනවා. right. මොකද්ද ප්‍රශ්නේ? බලන්න. 10. මෙන්න මෙහෙම එකක් එන්නේ. මොකක්ද දරුවෝ ප්‍රශ්නය? 한국어는 공부할수록 10. කොරියානු භාෂාව ඕගොල්ලන්ට තේරෙවි ඉගෙන ගන්න අමාරු දෙයක්. එහෙමනම් දැන් මෙන්න මේකට අපිට උත්තර 4ක් තියෙනවා දරුවෝ. උත්තර 4ක් තියෙනවා මෙන්න මෙහෙම. බලන්න. අපිට මේකට තියෙන උත්තර 4 තමයි 어려워요, 공부해요, 가르쳐요, 공부할게요. අපිට ගත්තට පස්සේ මේක උත්තරයේ විදිහට ගන්න පුළුවන් චොන්තප් එක විදිහට ගන්න පුළුවන් අංක 1 어려워요. 한국어는 공부할수록 어려워요. කොරියානු භාෂාව ඉගෙන ගන්න අමාරුයි. අපිට ව්‍යාකරණ එනවා, ව්‍යාකරණ සම්බන්ධතා එනවා, තව දුරට එනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න දරුවෝ ඔන්න ඔය වගේ ඒවා එනවා. එතකොට අපි මේක ගත්තට පස්සේ මේකේ හරි නිවැරදි උත්තරය අපි මේක ගත්තොත් මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්. 한국어는 공부할수록 어려워요. 한국어는 공부할수록 어려워요. 한국어는 공부할수록 어려워요. ඔය තියෙන්නේ මේකේ අපිට කියන්න පුළුවන් දේ. right. අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට. right. ඒකේ කියනවා 빈칸 안에 단어를 활용해 문장을 완성하세요 කියලා කියනවා. 완성하세요. මොකද්ද කියන්නේ? හිස්තැනට අපිට වචනයක් ලියලා මෙන්න මේ අපේ වාක්‍ය සම්පූර්ණ කරන්නලු. හිස්තැන තුල වාක්‍යයක් ලියා වචනයක් ලියා වාක්‍ය සම්පූර්ණ කරන්න. right. බලමු මොකද්ද වාක්‍ය කියලා. මෙයා චුප්තා කියන විශේෂණ පදේ තමයි අරන් තියෙන්නේ. චුප්තා කියන විශේෂණ පදේ අරගෙන
අපිට මෙන්න මෙහෙම එකක් ලියලා තියෙනවා. බලන්න මොකක්ද කියලා. 날씨가 춥다. 옷을 많이 입게 돼요. 날씨가 춥다. 옷을 많이 입게 돼요. right. දැන් මොකද්ද කියන්නේ? කාලගුණය සීතලයිලු. ඒ හින්දා අපිට ඇඳුම් ගොඩක් අඳින්න වෙනවලු. එහෙමනම් අපිට මෙන්න මේකට මෙන්න මේ චූල් සුරොක් කියන එක චූල් සුරොක් කියන මෙන්න මේක අරගෙන චූල් සුරොක් ආවත් එකයි චූල් සුරොක් ආවත් එකයි. එහෙනම් මෙයාව අරගෙන අපි සම්පූර්ණ කරලා බලමු. දැන් මෙතන චුප්තා නම් මේකේ පච්චිම් එකක් තියෙන හින්දා චූල් සුරොක් කියලා ආවත් මේක ගැටලුවක් නැහැ. right. අපි මෙයාව අරගෙන හදලා බලමු කොයි විදිහටද එන්නේ කියලා. right. අපි මේක ලියනවා මෙන්න මෙහෙම. දැන් මම මෙහෙම ලියන්නම්. 날씨가 추울수록 옷을 많이 입게 돼요. 날씨가 추울수록 옷을 많이 입게 돼요. මෙන්න මේ විදිහට මෙයාව සම්පූර්ණ කරා නම් හරි. right. දැන් අපි මෙන්න මේ මං ඔයාලට කිව්ව දරුවෝ අර මෙන්න මේ කොටස. මෙයාව භාවිතා කරලා අපිව අමාරුවේ දාන්න ටොපික් වල මේක KIIP වලට වැඩිය ටොපික් වල ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ තැනක් මම තෝරගත්තා අද ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ රීතිය භාවිතා කරලා එක ටොපික් වල එක කොටසක් තිබ්බා වාක්‍යයක් වැරදි තැනක් අපිට කියලා දෙන්න. මෙන්න මේක මොකක්ද කියලා ඉවරලා අපි චුට්ටක් බලමු. දැන් මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ? මෙන්න මේ විදිහට තමයි වාක්‍ය හතර දීලා තිබ්බේ අපිට තෝරන්න. මෙන්න මේකේ අපිට ගැළපෙන වාක්‍ය තෝරන්න කියලා තමයි තිබ්බේ. නිවැරදි වාක්‍ය තෝරන්න. දැන් මේ වගේ ගැළපෙන්නේ නැති තැන් බලන්න. මේ වගේ ගැළපෙන්නේ නැති තැන් බලනකොට ඔබට තේරෙවි මෙන්න මේකේ මොකද්ද නිවැරදි එක කියලා. right. බලන්න. 시간이 갈수록 기억이 사라져요. 시간이 갈수록 기억이 사라져요. ඒක හරි. ඒක නියමටම ගැලපෙනවා. අපිට කාලය යන්න බොහෝ දේවල් අමතක වෙනවා. සරචුදා අතුරුදහන් වෙනවා අමතක වෙනවා. කියන්නේ අපිට ඒවා නිකම්ම අපෙන් ගිලිහි යනවා. එතකොට කාලය යන්නට මතකයන් ගිලිහි යාවි. ඒ හරි. කාලය යන්න අපේ ගොඩ දේවල් ගිලිහිලා යනවා. ඒක හරි. දැන් මෙන්න මේකේ B එක බලන්න මොකුත් නැහැ. කල්සුරොක් මොගොස්සයෝ. යන්න කෑවා. ඒ වගේ ඒවා අපිට අපි කියන ගැලපෙන්නේ නැහැ. ඒවා ගැලපෙන්නේ නැහැ. හක්සෙන්ගල් සුවබල් තුරුල් සුරොක් චාගෝෂිප්තා. ළමයා පාඩම ඉගෙන ගන්න නිදිමත වුණා. එහෙම එන්නේ නැහැ. ඒවා ගැලපෙන්නේ නැහැ. යෙප්පුදා සුරොක් පිස්සදා. යෙප්පුල් සුරොක් පිස්සදා වෙන්න ඕන. යෙප්පුදා සුරොක් කියලා මේක එන්නේ නැහැ. මේකේ උල් සුරොක් එකතු වෙන්න ඕනේ. මොකද මෙතන තිගත් එක අයින් වෙලා මේ විශේෂණ පදේ තිගත් එක අයින් වෙලා උල් සුරොක් කියන එක එකතු වුණාම තමයි නිවැරදි වෙන්නේ. නමුත් මේකේ අඩුපාඩුවක් තියෙන නිසා ව්‍යාකරණ මේ වශයෙන් ඒක වැරදි. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අපට එන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න, ඔය වගේ දේවල් හරියට ඉගෙන ගන්න දරුවෝ. එතකොට ඕගොල්ලන්ට ඉල්සුරොක් කියන මෙන්න මේ ව්‍යාකරණ කොටස කොයි ආකාරයෙන්ද යෙදෙන්නේ, භාෂාවක කොයි ආකාරයෙන්ද මේක භාවිතා වෙන්නේ කියලා හරිම දෙයක් ඔබේ ඔළුවට යනවා. මේක හොඳින් භාවිතා කරන්න, හොඳින් භාවිතා කරලා ඔබේ භාවිතයට මේ තියාගන්න. එතකොට ඕගොල්ලන්ට මේක පිළිබඳ සම්පූර්ණ දැනීමක් ඒවි. ඔබ හොඳ දක්ෂයෙක් බවට පත්වේවි. ඉතින් ඒක තමයි මා ඔබෙන් බලාපොරොත්තු වෙන දේ. ඔබ මේ හොඳින් ඉගෙන ගන්න. හොඳින් ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට තේරෙවි මේක අමාරු දෙයක් නෙමෙයි. මේ ව්‍යාකරණ කොටසට බය වෙන්න ඕනේ නැහැ කියලා. මෙන්න මේ ආකාරයට තමයි අපි පන්තිය තුල අපේ ව්‍යාකරණ කොටස් කරන්නේ. එහෙමනම් මම ඔබට නැවතත් මතක් කරනවා අපේ අලුත් පන්ති අලුත් කණ්ඩායම පටන් ගන්නවා. ඔබට එකවර කොරියන් සමත් වෙන්න අවශ්‍ය නම් අපිත් එක්ක එන්න. ඔබට level 5 වලට එකවර යන්න අවශ්‍ය නම් level 4 level 5 වලට level test එකෙන් එකපාර ගොඩ දා ගන්න ඕන නම් අපේ ආයතනයට කතා කරන්න 29126199 ඉඳුරිල් මහත්මයාට WhatsApp කිරීමෙන් හෝ 9477 472 8918 තිල්ලින රණසිංහ මහත්මයාට
කතා කරන්න. ඒගොල්ලන්ගෙන් ඔබට මේ කණ්ඩායම පිළිබඳව දැනගන්නට පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔබ 01.01.84.31.0630 මගේ නම්බර එකට කතා කරලා ඕන වෙලාවක අහන්න. right. අපි යනවා අපේ ඊළඟ කොටසට. ඊළඟ කොටසට අපි යනවා. මෙන්න මෙතනදී අපිට ඔය නිකා කියලා තියෙන තැන මම ව්‍යාකරණ කොටස අද දවසේ කියලා දෙන්නේ නැහැ. ඇයි? නිකා කියලා තියෙන එකට බය නැතුව ඕන වෙලාවක නිසා කියලා යොදන්න. නිකා කියලා යම් තැනක තියෙනවා නම් නිසා කියලා යොදා ගන්න ඔබේ ව්‍යාකරණය ඉවරයි. ආය බොරුවට ඕක පිළිබඳ ඉගෙන ගන්න යන්න එපා. ගැඹුරින් ඉගෙන ගන්න ඕන නම් ගැඹුරින් ඉගෙන ගන්න අවස්ථාවක් ඔබට තියෙනවා. නිකා කියන එක නිසා විදිහට ඔබ තෝරගෙන ඉවර කරගන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට මම ඊළඟට කියලා දෙන්න තියෙන වැදගත්ම ව්‍යාකරණ කොටසක් තමයි නිරාගෝ. නිරාගෝ නැත්තම් මෙන්න මෙයාව අපි දැන් අලුතෙන් භාෂාවන් තුල ගත්තට පස්සේ විවිධ විදිහට ඇවිල්ලා මේ නිරාගෝ කියන්නේ නැතුව නිරා කියලාත් ගොඩක් වෙලාවට කියනවා. නිරා කියලාත් ගොඩක් වෙලාවට කියනවා. නිරාගෝ කියලා කියනට වැඩිය දැන් හනරා ඉල් හනරා මොකක් හරි ඔන්න ඔය විදිහට කියනවා. එතකොට මෙන්න මෙයා අනිවාර්යයෙන්ම දරුවෝ මෙයාව මතක තියාගන්න. මෙයාව යෙදෙන්නේ ක්‍රියාපදයක් සමග. එහෙනම් අපි මෙතනම ඉගෙන ගන්න ඕන එකක් තමයි තොන්සා ප්ලස් නිරාගෝ. ක්‍රියාපදයක් සමග තමයි නිරාගෝ හැම වෙලාවටම එකතු වෙන්නේ. එහෙමනම් මට මෙතනදී ඕගොල්ලන්ට කියන්න දේවල් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි නිරාට පිටිපස්සෙන් නිරාගොට පිටිපස්සෙන්. එහෙනම් මම මෙන්න මෙහෙම ලියනවා. මම ලියනවා ඕගොල්ලන්ට මේ විදිහට. ඔන්න පළවෙනියටම අපි මෙයාගේ මතක තියාගෙන ඉස්සරහට යන්න ඕන එක්කෙනෙක් ඉන්නවා. කවුද? මේ නිරාගෝ. මෙන්න මේ නිරාගෝ ආවට පස්සේ නිරාගෝට පිටිපස්සෙන් එන ප්‍රතිඵලය. නිරාගොට පිටිපස්සෙන් එන ප්‍රතිඵලය දරුවෝ සෑම විටම කවුද? ඍණාත්මක ප්‍රතිඵලයක් එන්නේ. ඍණාත්මක ප්‍රතිඵලයක්. පුජොන් චොගින් කියලා අපි කියනවා ඍණාත්මකයි කියලා. එහෙනම් නිරාගොට පිටිපස්සෙන් එන ප්‍රතිඵලය ඍණාත්මකයි. නිරාගොට පිටිපස්සෙන් එන ප්‍රතිඵලය ඍණාත්මක ප්‍රතිඵලයක් තමයි එන්නේ. ඒ හින්දා ඔන්න ඕක හොඳින් මතක තියාගෙන අපි ඉස්සරහට යන්. මේ නිරාගොට පිටිපස්සෙන් එන ප්‍රතිඵලය ගත්තට පස්සේ මේක ඍණාත්මක ප්‍රතිඵලයක් විදිහට එනවා. එහෙනම් කවුද මේ නිරාගෝ? තොන්සාපස් නිරාගෝ ආවොත් එහෙම කවුද එන්නේ? මෙන්න මේක. අපිට වෙන්නේ මොකද්ද දරුවෝ? මෙන්න මෙයා ගත්තට පස්සේ මෙයාගෙන් වෙන දේ තමයි අපි කියනවා ක්‍රියාපදයක් එක්ක නිරාගෝ යම් අවස්ථාවක යෙදෙනේ නම් ඔබගේ මේ නිරාගොට පෙර තියෙන ක්‍රියාව නිසා පසුව තියෙන සිදුවන ක්‍රියාව කිරීමට නොහැකි වෙන අවස්ථාවක තමයි අපි මෙන්න මේක කියන්නේ. right. ඒක කියන්න කලින් අපි මම මෙන්න මෙතනදී එක්කෙනෙක්ව අරගෙන එයාගේ සිංහල තේරුම අරගෙන ඔයගොල්ලන්ට කියලා දීලා මම පටන් ගන්නම්. right. මම මෙන්න මෙහෙම ලියනවා. මම මෙයාව මෙන්න මේ විදිහට ලියනවා. මෙයාව මේ විදිහට ලියලා අර ඉස්සරලා වගේම සිංහල උත්තරේ මේකට කියලා දීලා ඔගොල්ලොත් එක්ක ඉස්සරහට යන්නම්. බලමු මේක කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. right. අපි මේක කියවමු. 숙제를 하느라고 전화를 못 받았어요. 숙제를 하느라고 전화를 못 받았어요. right. දැන් මෙන්න මෙතන බලන්න දරුවෝ. මෙතන මෙයාට ක්‍රියාවන් දෙකක් තියෙනවා. මම මේ ක්‍රියාවන් දෙක ලියනවා. තොන්සානේ. එහෙනම් මෙයාගේ පළවෙනි ක්‍රියාව තමයි පුතා සුක්චේරල් හදා. ගෙදර වැඩ කරනවා. ඔන්න පළවෙනි ක්‍රියාව. සුක්චේරල් හදා. ඊට පස්සේ මෙයාට ඉන්නවා නිරාගෝ. මම මේ නිකන් ලියන්නේ. මේක එහෙම ව්‍යාකරණ මේ නෙමෙයි. මම මේ දැන් ඔයාලට කියලා දෙන්න ඕන හින්දා ලියනවා. සුක්චේරල් හදා නිරාගෝ ඉන්නවා. ඊට පස්සේ මෙයාට යම් කිසි දෙයක් වෙනවා. චොනාරල් මොප්පත්තා. පෝල් එක ගන්න බැරි වෙනවා යාට. දැන් මොනවද වෙන්නේ බලන්න. මෙන්න මෙයාගේ පුතා ක්‍රියාවන් දෙකක් තියෙනවා.
මම මේ සිංහලෙන් කියලා දීලා පටන් ගන්නයි යන්නේ. එතකොට ඕගොල්ලන්ගේ තේරුම ඉවරයි. ආයේ ඕගොල්ලන්ට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. බලන්න දරුවෝ පළවෙනි එක මෙයා ඔන්න gedara වැඩ කරනවා. මේ gedara වැඩ කරන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? කෝල් එක ගන්න බැරි වෙනවා. එහෙනම් මේක දෙපැත්තට එහට්ට මෙහට්ට හරව අපි කියවමු. ඇයි මට කෝල් එක ගන්න බැරි වුණේ? gedara වැඩ කරන්න ගිහිල්ලා. gedara වැඩ කරන්න ගිහිල්ලා කෝල් එක ගන්න බැරි වුණා. මෙයා මොකද්ද කරන්නේ? මෙයාට අපි ලියමු 1 කියලා. මෙයාට අපි ලියනවා 1. මෙයාට අපි ලියනවා 2. එහෙනම් මොනවාද වෙන්නේ? 1 ක්‍රියාව කරන්නට ගොස් 2 ක්‍රියාව කරගන්නට බැරිවීම. පළවෙනි එක. පළවෙනි ක්‍රියාව කරන්නට ගොස් දෙවනි ක්‍රියාව කරන්නට බැරිවීම. දෙවනි එක මොකද්ද? දෙවනි ක්‍රියාව කරගන්නට බැරි වුණු හේතුව පළවෙනි ක්‍රියාව බව දැක්වීම. අනේ මට කෝල් එක ගන්න බැරි වුණානේ ගෙදර වැඩ කරානේ මං. ගෙදර වැඩ කරානේ හේතුව කියනවා. දෙවනි ක්‍රියාව බැරිවීමේ හේතුව පළවෙනි ක්‍රියාව බව පෙන්වීම. පළවෙනි ක්‍රියාව කරන්නට ගොස් දෙවනි ක්‍රියාව කරන්නට බැරිවීම. මොන මගුල වෙලා හරි මේකට කියන්න තියෙන දේ එකම දේ එච්චරයි. නරාගොට පිටිපස්සෙන් හැම වෙලාවකම මේ දෙන්නේ පුජොං චොක් එහෙම නැත්නම් ඍණාත්මක උත්තරයක්. නරාගොට පිටිපස්සෙන් හැම වෙලාවකම යෙදෙන්නේ ඍණාත්මක උත්තරයක් කියන එක ඕගොල්ලෝ මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට මෙයාව පට්ටලේසි. ආය ඔතනින් එහාට ඔයාලට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔන්න මෙයාට තියෙනවා මෙයාගේ මේවා එක. මොකද්ද? මෙයාටත් තියෙනවා එයාගේ රීතියක්. අපි ඒ රීතියත් ඉගෙනගෙන ඉමු. මෙයාගේ තියෙන රීතිය තමයි දරුවෝ කතෘ සමාන විය යුතුය. හංසං තොංසාවා හම්කේ සායොන්තෙම්. මොකද්ද කරන්නේ? මෙයා අනිවාර්යෙන්ම ක්‍රියාපදයක් සමග තමයි භාවිතා විය යුත්තේ. ඔන්න ඔයාගේ රීති. මෙයාගේ රීති තමයි නිරතුරුව ක්‍රියාපදයක් සමග භාවිතා කළ යුතුය. නිරතුරුව ක්‍රියාපදයක් සමග භාවිතා කළ යුතුය. කතෘ සමාන විය යුතුය. කතෘ සමාන විය යුතුය. මේ තමයි මෙයාගේ ව්‍යාකරණ රීති. මේ තමයි මෙයාගේ ව්‍යාකරණ රීති. ගොඩාක් වෙලාවට මෙයා වර්තමාන කාලයේ කියන්නේ මෙයාගේ කිව්වට අතීත කාලයේ සිදුවීම් තමයි කියන්න යන්නේ. අතීත කාලයේ සිදුවීම්. මට කෝල් එකක් ගන්න බැරි වුණානේ. පාඩම් කරපු හින්දා කෝල් කරන්න බැරි වුණානේ. ක්‍රීඩා කර කර හිටපු හින්දා අතු ගන්න බැරි වුණානේ. අර අතීත සිදුවීම් ගැන තමයි මෙයා ගොඩාක් වෙලාවට කියන්නේ. එතකොට මෙයා කිසිම වෙලාවක අපි මෙයාගේ තියෙන ඊළඟ රීතිය තමයි දරුවෝ මෙයාගේ ඊළඟ ව්‍යාකරණ රීතිය තමයි මේක ගොඩාක් වෙලාවට සතුටුදායක ප්‍රතිඵල සඳහා මෙන්න මේක ඕගොල්ලන්ට ගොඩාක් ගුරුවරු කියලා දෙනවා සතුටුදායක ප්‍රතිඵල සඳහා භාවිතා නොකරයි කිසිවෙටක කියලා. සතුටුදායක ප්‍රතිඵල සඳහා කිසිවිටක භාවිතා නොකරයි කියන එක වැරදි. හේතුව තමයි දැන් එකෙකුට මොනවා හරි කෙලුණාට පස්සේ ඒක අපිට සතුටක් වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවානේ. මගේ හතුරෙකුට මොනවා හරි වුණොත් එහෙම ඒක අපි මිනිස්සුනේ සතුටක් වෙලා කියනවනේ අන්න අරුට පාඩම් කරන්න ගිහිල්ලා අතු ගන්න බැරි වුණානේ. බැනුම් ඇහුවාද ටීචර්ගෙන්. ඒ හින්දා දරුවෝ මේක කිප්පුන් කොල්ගායේන කෝයේ සයොන් හාජි ආනන්දා. නැත්තෙම නෑ. එහෙම වැරදියට නැත්තෙම නෑ කියන්න එපා. දැන් අපි යාට කියනවා අරුවද ක්‍රීඩා කරන්න ගිහිල්ලා නැත්තම් ඊයේ සෙල්ලම් කරන්න ගිහිල්ලා ගෙදර වැඩ කරන්න බැරි වුණා. දුන්නා ටීචර්. එතකොට දැන් අපිට හෙන හැපි. ඒ හින්දා දරුවෝ ඒ වගේව සාමාන්‍යයෙන් ඒ වගේව කියන්නේ නැහැ නේ මිනිස්සු. ඒ හින්දා මේකට රීතියක් දාලා තියෙනවා මෙන්න මෙහෙම සතුටුදායක ප්‍රතිඵල කලාතුරකින් භාවිතා වේ. සතුටුදායක ප්‍රතිඵල සඳහා කලාතුරකින් භාවිතා වේ කියලා කියනවා. කලාතුරකින් කියන්නේ නොකියම ඉන්නෙත් නැහැ. සමහර උන් ඉන්නවා උන් කියනවා. ඒ හින්දා මේක අර එහෙම කියන්නෙත් නැහැ. සතුටුදායක ප්‍රතිඵල සඳහා කිසි විටකත් භාවිතා නොවේ කියලා එහෙම කියන්නේ කලාතුරකින් භාවිතා වේ. වචන සිංහල වචන ඕවා භාවිතා කරන්න. ඊළඟ එක මේක නාම පදයක් එක්ක ඊට පස්සේ මොනවාද මෙන්න මෙව්වත් එක්ක මෙයා භාවිතා කරන්නේ නැහැ කියලා කියනවා. කාත් එක්කද බලන්න.
මෙයා භාවිතා කරන්නේ නැහැ. මොනවද? හ්යොන්යොන්සා එක්ක භාවිතා කරන්නේ නැලු. හ්යොන්යොන්සා කියලා කියන්නේ දරුවෝ අපි ගත්තට පස්සේ නාම විශේෂණ, නාම පද. म्योंසා කියන්නේ නාම පද. එහෙනම් මෙන්න මේ විදිහට ගත්තාම හ්යොන්යොන්සා म्योंසා එක්ක චොල්තේ හම් කියන්න චොල්තේ කිසි විටකත් කියලා කියනවා. නාම විශේෂණ නාම පද සමග මොකද කරන්නේ? චොල්තේ හම්කේ සුජි අනම් ඔන්න එයා නීතියක් කියනවා. නාම පද සහ නාම විශේෂණ සමග කිසි විටකත් භාවිතා නොවේ කියලා කියනවා. ඔන්න ඕගොල්ලන්ට රීති ටික දුන්නා. එහෙනම් මෙම ව්‍යාකරණය භාවිතා කරද්දී ඔය රීති මාලාව මෙන්න මේ රීති මාලාව ඔබට වැදගත් වේවි. ඔබ මේ රීති මාලාවත් සමග ගමන් කරන්න. මේ රීති මාලාව ඔබට ව්‍යාකරණ රීති විදිහට බොහෝ දුරට වැදගත් වෙනවා දරුවෝ. ඒ හින්දා මෙන්න මේ ව්‍යාකරණ රීති බලන්න. දැන් එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මම අර කියලා දුන්නු විදිහට මෙයාගේ හල් කිරීම එක්ක මේක යෙදෙනවද කියලා. නෑ මෙයාට ගොඩාක් වෙලාවට හල් කිරීම එක්ක නැතුව මෙයා නිරාගෝ හල් කිරීම එක්ක සම්බන්ධයක් නැතුව බොහෝ විට මෙයා යෙදෙනවා එයාගේ අර ඉන්න ස්වරූපෙන්ම. දැන් බලමු අපි පච්චිම් එකක් නැති එක්කෙනෙක්. කදා, චදා, ඔදා. එහෙනම් දැන් මෙන්න මේගොල්ලන්ව අරගෙන මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මෙයාට එහෙම එකෙක් නැහැ. දැන් අපි ගමු කදා. මේක අර දාව අයින් කරන එක විතරයි ඒගොල්ලෝ කරන්නේ. මම මේ බොහොම සරලව ඔයාලට දා අයින් කරනවා කියලා දෙන්නේ. නැත්තම් ඕක මේ අපි ඕකේ ව්‍යාකරණ මේ විදිහ මොනවද අයින් වෙන්නේ ඕම කියලා දෙන්න ගියොත් ඔයාලගේ ඔළුවට දෙනවා. එහෙනම් කදා කිසි ප්‍රශ්නයක් නැහැ. දා අයින් කරලා දැම්මා. කවුද? කනරගෝ. right. ඊළඟ එක. චදා. අපි නිදියනවා. චදා. එහෙමනම් චදාගෙත් දා අයින් කරලා දැම්මා. චනරගෝ. චනරගෝ. right. දැන් මම ඔයගොල්ලන්ට මෙහෙම එකක් අහනවා. දැන් ඔදා ඔන්න බලන්න මම ලස්සන එකක් ලියනවා ඔදා. ඇයි මම මේක ලියන්නේ කියලාත් කියලා දෙන්නම්. ඔදා. දැන් බලන්න දරුවෝ මෙන්න මෙතන ඔයාලට මොනවද වෙලා තියෙන්නේ කියලා ඔන්නරගෝ. ඔදා ඔන්නරගෝ. මෙයාව අරගෙන අපි එකක් හදලා බලමු නිකන්. මෙහෙම එකක් කියනවා. දැන් අපි ලංකාවේ ඉඳලා එනකොට ප්ලේන් එකේ එනකොට අපිට ගොඩ මහන්සි. මහන්සි කියන එක ඍණාත්මක විදිහට හිතලා කොරියන් අය අපෙන් මෙන්න මෙහෙම අහනවා. මොල්ලිසෝ ඔනරාගෝ හිම්දොරොච්චෝ. මොල්ලිසෝ ඔනරාගෝ හිම්දොරොච්චෝ. මේ මොල්ලිසෝ කියලා තියෙන්නේ මොල්ලි ඒසෝ කියන එක මොල්ලි ඒසෝ. අපි ඔක ඒසෝ කියලාම ලියමුකෝ. මොල්ලි ඒසෝ. මොල්ලියසෝ උනරාගෝ හිම්දොරොච්චෝ. ඔයාලා මොකනවද කරන්නේ? දුර ඉඳලා එන්න ගිහිල්ලා. දුර ඉඳලා දැන් ඕගොල්ලෝ දුර ඉඳන් එන එක අමාරුයි නේද? මහන්සි නේද? දුර ඉඳලා එන්න ගිහිල්ලා ඔයාට මහන්සි නේද? මේ මහන්සි කියන එක ඍණාත්මක විදිහට හදලා ඉවරලා එයා අපෙන් ඒත් නමුත් මෙතන අපිට හොඳ විදිහට අහන්නේ. අන්න ඒකයි මං කියේ මේ කලාතුරකින් මේවට එනවයි කියලා. මොල්ලියසෝ උනරාගෝ හිම්දොරොච්චෝ. ඔයාට ඈත ඉඳලා එන්න ගිහිල්ලා දුර ඉඳලා එන්න ගිහිල්ලා ඔයාට මහන්සි නේද? ඉතින් අපි පච්චිම් එකක් තිබ්බත් ඔය ටික තමයි දරුවෝ. දැන් පච්චිම් එකක් තිබ්බා කියලත් මෙයාගේ වෙනසක් නැහැ. බලන්න පච්චිම් එකක් තියෙන එකක් අපි ගමු මොක්තා. මොක්තා. එහෙනම් මොක්තා මෙයා මොනවද කරන්නේ? මොක්තාට මුංනරාගෝ. මොක්තා මුංනරාගෝ. ඊට පස්සේ අපි ගමු ඉක්තා කියලා. ඉල්තා කියවනවා රීඩ් කරනවා. ඉල්තා. එහෙනම් ඉල්තටත් වෙනසක් නැතුව නරාගෝ දැම්මට පස්සේ ඉල්නරාගෝ. මේ තියෙන. මෙයාව අපි ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් එහෙම අපි මේ විදිහට අපි මෙයාව ප්‍රොනවුන්ස් කරන එක මෙන්න මේ විදිහට ගමු. sorry. ඉල්නරාගෝ. 읽느라고, 읽느라고.
ඉන්නරාගෝ. දැන් අපි මේකට උදාහරණයකුත් අරන් බලමු. මම තව එකක් ඔයාලට කියලා දෙන්නම්. දැන් අපිට ගත්තට පස්සේ දරුවෝ අ, දැන් මම මෙහෙම කියනවා. තව එකක් ඔයාලට මම ලේසි එකක් කියලා දෙන්නම්. දැන් බලන්නකො එහෙම ශිත්තා. ශිත්තා කියලා කියන්නේ අපි නානවා. නැත්තම් අපි යම් කිසි දෙයක් අපි හොදා ගන්නවා නානවා. ඔය වගේ ශිත්තා. දැන් මේ අපේ ගෙදරට කවුරු හරි එනවා. එතකොට මට එයාව අපිට බාත්රූම් එකේ ඉඳලා ඇවිල්ලා දොර අරින්න බැරි වෙනවා. දොර අරින්න බැරි වෙනවා. එතකොට එයාට මං දොර අරින්න බැරි වෙන්න හේතුව මෙන්න මෙහෙම කියනවා. මම කියනවා දරුවෝ මෙන්න මෙහෙම. සින්නරාගෝ මුනල් මොන්යොරොස්සයෝ සමාවෙන්න. මම නනා හිටියේ. ඒ හින්දායි මට දොර අරින්න බැරි වුණේ. එහෙනම් දොර අරින්න බැරි වෙච්ච හේතුව මම කියනවා. දොර අරින්න බැරි වෙච්ච හේතුව මම කියනවා. 씻느라고 문을 못 열었어요. 씻느라고 문을 못 열었어요. 씻느라고 문을 못 열었어요. සිනරාගෝ මුනල් මොන් යොරොස්සයෝ මට දොර අරගන්න බැරි වුණා. ඇයි දොර අරගන්න බැරි වුණේ? මම නාන ගමන් හිටියේ. එහෙනම් දරුවෝ මෙතන හැමතැනකම බලන්න මෙයා වෙනස් වෙලා නැහැ. ඒ වගේම තමයි මෙයාට රියල් පච්චිම් එක ආවා කියලා මෙයා වෙනස් වෙන්නේ නැහැ. දැන් රියල් පච්චිම් එක ආපු තැනක් මම ඕගොල්ලන්ට දෙන්නම්කෝ මන්දල්දා කියලා. මන්දල්දා ආවොත් එහෙම මන්ද එකේ මොකද වෙන්නේ? මෙයාගේ දා අයින් වෙනවා අර විදිහටම මන්ද නරාගෝ මන්ද නරාගෝ. එහෙනම් මෙයාවත් වෙනස් වෙන්නේ නෑ පුතා. මෙයා ඒ විදිහටම ඉන්නවා. දැන් අපි තව එක්කෙනෙක් ගමු නොල්දා කියලා. නොල්දා අපි යාළුවොත් එක්ක විනෝද වෙනවා නොල්දා. රයිට් නොල්දට නරාගෝ එකතු වුණාට පස්සේ නොල්නරාගෝ නොල්නරාගෝ මේ තියෙන්නේ මෙයාගේ වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට පාඩම් කරන්න ගිහිල්ලා අපි ටීචර් පාඩම් කරන්න ගියපුවාම අපි කියනවා මෙන්න මේ විදිහට. නොල්නරාගෝ කොම්බුරල් මොත්හෙස්සයෝ මට ඊයේ පාඩම් කරන්න බැරි වුණා. ඇයි? මම යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා. දැන් අපිට මෙන්න මේක මේ විදිහට ගත්තට පස්සේ දරුවෝ ඔය රියල් පච්චිම් එක ගොඩාක් වෙලාවට අයින් වෙලා නොනරාගෝ කියලාත් එනවා උතන. දැන් අපි මන්දන රාගෝ දැන් මන්දන රාගෝ ගත්තට පස්සේ මන්දන රාගෝ ඔය රියල් පච්චිම් එක අයින් වෙන එක තමයි උතන වෙන්නේ. දැන් අපිට මෙයාව හැදුවට පස්සේ අපි ඕක මං ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට කියලා දෙන්නම්. දැන් අපිට මෙයාගේ තියෙන හොඳම එක තමයි මෙතන රියල් පච්චිම් එක අයින් වෙනවා. රියල් පච්චිම් එක අයින් වෙලා මෙන්න මෙයාව එනකොට අපිට මෙන්න මේ විදිහට එනවා. හොඳට බලන්න. මම ඕගොල්ලන්ට උදාහරණ තුනක් දෙන්නම්. අර රියල් පච්චිම් එක අයින් වෙන එක තමයි උතන වෙන්නේ. රියල් පච්චිම් එක අයින් වෙලා නිරාගෝ එකතු වෙන එක. දැන් අපි මොකද්ද මන්දල්දා කියලා ගත්තොත් එහෙම මෙන්න මේ මන්දල්දා කියන ක්‍රියාපදේ ගත්තට පස්සේ රියල් පච්චිම් එක අයින් වෙලා ඔය නිරාගෝ එකතු වෙනවා. එතකොට මෙන්න මෙයාව අපි හැදෙනවා මන්දන රාගෝ. රයිට් මම ඔයාලට ලියන්නම් මෙතන. රයිට් මේකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ මන්දින රාගෝ කියන එකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙන්න මේ විදිහට ලියන්නම්. හොඳට බලන්න. පබල් මන්දින රාගෝ පප්පස්සයෝ. පබල් මන්දින රාගෝ පප්පස්සයෝ. මොකද වෙන්නේ මට මෙතන දැම්මම කෑම හදන්න නැත්තම් බත්තු යන්න ගිහිල්ලා මට මොකද වෙන්නේ කාර්යබහුල වෙනවා. රයිට් මම මෙන්න මේ විදිහට ඒක ලියනවා. මම මේක ලියනවා දරුවෝ පබල් මන්දින රාගෝ පප්පස්සයෝ. ලියන්න.
밥을 만드느라고 바빴어요. 밥을 만드느라고 바빴어요. Right. අපිට ඒ විදිහට තව එක්කෙනෙක්ව ගන්න පුළුවන් මෙතන ගත්තට පස්සේ නොල්දා නොල්දාව ගත්තට පස්සේ නොල්දා එහෙමනම් නොල්දාව අපිට ගන්න පුළුවන් නොනරාගෝ නොල්දා අපිට ගන්න පුළුවන් නොනරාගෝ right මම මෙතන ලියන්නම් නොනරාගෝ right එතකොට අපි මෙයාව කොයි විදිහටද හදන්නේ මෙයාව අපිට හදන්න පුළුවන් 노느라고 공부를 못했어요. 노느라고 공부를 못했어요. මොනවාද අපිට වෙන්නේ පාඩම් කරන්න සෙල්ලම් කරන්න ගිහිල්ලා අපිට පාඩම් කරගන්න බැරි වුණා. 노느라고 공부를 못했어요. right. අපි මේක බලමු කොයි ආකාරයටද යෙදෙන්නේ කියලා. මම ලියනවා මෙන්න මෙහෙම. 노느라고 공부를 못했어요. 노느라고 공부를 못했어요. ඔන්න ඔය විදිහට තමයි මෙයාගේ පච්චිම් එක්ක ලොකු සම්බන්ධතා නැහැ. මෙයාව අපිට භාවිතා කරන්නට පුළුවන්. right. එතකොට අපි මෙයාගෙන් හදලා බලමු. දැන් අපි උදාහරණ ටිකක් අරගෙන උදාහරණ හදලා බලමු කොයි ආකාරයටද මෙයාගේ උදාහරණ එන්නේ කියලා. මං ඉස්සරලා වගේම පළවෙනි උදාහරණය මෙන්න මෙහෙම ලියන්න. 숙제를 하느라고 전화를 못 받았어요. 만다루 පළවෙනි උදාහරණය 숙제 하느라고 전화를 못 받았어요. මොනවද වෙන්නේ? පළවෙනිම එක තමයි මෙයා මම ගෙදර වැඩ කරන්න ගිහිල්ලා. ගෙදර වැඩ කරන්න ගිහිල්ලා මට කෝල් එක ගන්න බැරි වුණා. 숙제 하느라고 전화를 못 받았어요. 숙제를 කියලා 숙제 විස්තර කරත් එකයි විස්තර නොකර 숙제 하느라고 කියලා ලියවත් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ. 숙제 하느라고 전화를 못 받았어요. right. ඒ වගේම අපිට තව එක්කෙනෙක් අරන් අපි බලමු. අපි දැන් මම ගෙදර ඔන්න බලන්න මට මම කෑම කනවා පරක්කු වෙලා. මයින් කවුරු හරි අහනවා ඇයි ඔයා පරක්කු වෙලා කෑම කෑවේ? ඇයි ඔයා පරක්කු වෙලා කෑම කෑවේ? එතකොට මම එයාට කියනවා මෙන්න මෙහෙම. මොකද්ද මම පරක්කු වෙලා කෑම කන්න හේතුව කියනවා. මම කියනවා චොන්සෝ 하느라고 밥을 늦게 먹었어요. චොන්සෝ 하느라고 අතු ගන්න ගිහිල්ලා මට මොකද වෙන්නේ? කෑම කන්න පරක්කු වෙනවා. හැබැයි මම මේ කෑම කන්න පරක්කු වෙන එකේ හේතුව කියනවා 청소하느라고 밥을 늦게 먹었어요. පිරිසිදු කරන්න ගිහිල්ලා මට කෑම කන්න පරක්කු වුණා. අතු ගන්නට පිරිසිදු කරලා පිරිසිදු කරන්න ගිහිල්ලා මට කෑම කන්න පරක්කු වුණා. 청소하느라고 밥을 늦게 먹었어요. 청소하느라고 밥을 늦게 먹었어요. මෙන්න මේ විදිහට තමයි අපිට මෙයාව භාවිතා වෙන්නේ. දැන් අපි ඔන්න බාන දරුවෝ අපිට යම්කිසි අවස්ථාවක යම්කිසි දෙයකට වෙලාව ගලපා ගන්න බැරි වුණාම යම්කිසි දෙයක් සඳහා වෙලාව ගලපා ගන්න බැරි වුණාම මොකද කරන්නේ අපිට ඒකත් මේ විදිහට කියන්න පුළුවන් මේ වෙලාව ගලපා ගන්න බැරි වුණු හේතුව වෙලාව ගලපා ගන්න බැරි වුණු හේතුව මේ විදිහට අපිට කියන්න පුළුවන් මොකද්ද අපි කියන්නේ අපි කියනවා මෙහෙම බලන්න 늦게 일어나느라고 수업에 지각했어요. අන්න මම ක්ලාස් එකට පරක්කු වෙලා. ඇයි මම පරක්කු වුණේ කියලා මට වෙලාව මැච් කරගන්න බැරි වෙන එක. ඇහැරින්න පරක්කු වුණු නිසා පන්තියට යන්න පරක්කු වුණා කියන හේතුව මම කියනවා ටයිමින් මැච් කරගන්න බැරි වෙච්ච එක. 늦게 일어나느라고 수업에 지각했어요. 늦게 일어나느라고 수업에 지각했어요.
ඉතින් ඔන්න ඔය විදිහට මෙයාවත් ගත්තට පස්සේ මෙයාවත් අපිට මෙන්න මේ විදිහට નિરાගෝ පාවිච්චි කරලා අපිට කියන්නට පුළුවන්. මම හිතනවා ඔබට හොඳටම තේරෙන්න ඇති කියලා මේක භාවිතා කරන විදිය. එහෙමනම් අපි අවසාන වශයෙන් નિરાගෝගෙන් එන ප්‍රශ්න ටිකක් අරගෙන નિરાගෝව කොයි ආකාරයටද භාවිතා වෙන්නේ කියලා අපි හොයලා බලමු. ඔන්න බලන්න පින්කානේ තුරුකල් චික්චෝන්හල් ප්‍යෝහෝනල් කුරුසයෝ නැත්තම් අල්මාජින් කියලා තමයි ඔයාලට ගොඩාක් වෙලාවට මේක එන්නේ වඩාත්ම ගැළපෙන කියන එක. මෙයා අපිට අද මෙන්න මේ විදිහට වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් ලබා දීලා තිනවා. පින්කාන් ආනේ තුරුකල් චොක්චොල්හන් ප්‍යෝහෝනල් කුරුසයෝ වඩාත්ම ගැළපෙන එක තෝරන්න කියලා එයා අපිට කියනවා. උදාහරණය තමයි මෙන්න මේ විදිහට චීබල් චොන්සෝ හදා චොම්ෂිමල් මොම්මොගොස්සයෝ. ඔන්න අපිට දීලා තියෙන ප්‍රශ්නය. 집을 청소하다 점심을 못 먹었어요. right. ගෙදර පිරිසිදු කරන්න ගිහිල්ලා මට කන්න බැරි වුණා. එහෙමනම් මේකේ උදාහරණ අපිට හතරක් දීලා තියෙනවා. උදාහරණේ පිළිතුරු හතරක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. පිළිතුරු හතරක් එවලා තියෙනවා. 청소해서, 청소하느라고, 청소하면서, 청소할수록. මෙතන අර ඔයාට කියලා දීපු උත්තර හතරම තියෙනවා. 느라고, 으면서, 을수록. ඔය ටික තියෙනවා නම් මෙතන ඔයාලා තෝරන ඔයාලගේ උත්තරය වෙන්නේ දරුවෝ. මෙතනදී මොනවාද? 청소하느라고. අංක 2 තමයි ඔයාලගේ උත්තරේ වෙන්න ඕනේ. චොම්ෂිමල් මොම් මොගොස්සයෝ. මම අතු ගන්නට ගිහිල්ලා මට දවල්ට කෑම ගන්න බැරි වුණා. right. අන්න ඒක තමයි වෙන්නේ. right. දැන් එතකොට අපි තව එකක් අරන් බලමු. නිරාගෝරල්. නිවැරදිව භාවිතා කරපු තැනක් තෝරන්න. ඔන්න බලන්න අර අපි කියපු ඡායන් සුරප්ගේ. මේකත් ඇවිල්ලා ඉවරලා ස්වභාවිකවම මේක හරියට වචනය ගැලපෙන තැන. මෙන්න බලන්න දරුවෝ මේ වාගේ ඒවා ඔයගොල්ලන්ට විභාගෙට එනවා. මේ වාගේ ඒවා විභාගෙට එනවා. ඒකයි මම මේ ප්‍රශ්නේ තෝරාගත්තේ. මෙන්න මේවා විභාගයට ආවට පස්සේ ඔබට තියෙන තැන තමයි අර ඔබට මේක යම් කිසි තැනක් තියෙනවා ඔබට ගැළපෙන්නේ නැති බව තේරෙවි. අන්න ඒ ගැළපෙන්නේ නැති බව කොතනද කියන එක තමයි ඔබට මෙතනදී ගැටලුවක් තියෙන්නේ. දැන් මෙතන අහන්නේ නිරාගෝ ඔල්පරගේ සායොන්හන් මුංජාංගල් කුරුසයෝ. නිරාගෝ නිවැරදිව ගැලපෙනට ලියපලා තියෙන තැන කොතනද කියලා තමයි අහන්නේ. right. මම ඕගොල්ලන්ට උත්තර 4 මෙන්න මේ විදිහට දෙන්නම්. උත්තර 4 මේ විදිහට ලියන්නම්. හොඳට බලලා ඕගොල්ලෝ තෝරන්න. ඉතින් අපි හැම වෙලාවකම ව්‍යාකරණයක් කරනකොට ළමයින්ට ඔය වගේ දැන් අද මම මෙතන සෙමිනා එකක් හින්දා උත්තර කියලා දුන්නාට ගොඩක් වෙලාවට මේ වගේ ළමයින්ට ලියන්න දීලා ඊට පස්සේ අපි පන්තියක සාකච්ඡා කරන එක තමයි කරන්නේ. right. මෙතන හොඳට බලන්න දරුවෝ. 친구를 만나라고 기분이 좋아졌어요. මේක වැරදිලු. ඇයි මේක වැරදි? බලන්න දැන් ඕගොල්ලන්ට මේවා මේ ළඟින් යන ඒවා තියෙන්නේ. 친구를 만나느라고 기분이 좋아졌어요. ඇයි මේක වැරදි? මේක වැරදි වෙන හේතුව තමයි 기분이 좋아졌어요 කියන එක ගත්තට පස්සේ හොඳ දෙයක්. ධනාත්මක දෙයක්. එහෙනම් යාළුවා හම්බෙන්න ගිහිල්ලා කිබුනි මේක ගැලපෙන්නේ නෑ. මොකද මෙයාගේ පිටිපස්සෙන් අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ තියෙන්නේ. මෙයා ඇවිල්ලා ඉවරලා කිප්පුන් ක්‍යොල්ගානන් කොයේ සායොන්හාජි අනම් කියන මෙන්න මේ රීතිය තමයි මෙතෙන්ද බලපෑවේ. මේ රීතිය බලපාපු හින්දා මෙතන මේක වැරදි. අන්න ඒකයි දරුවෝ මං කියන්නේ ප්‍රශ්නයකට සංවේදී වෙන්න. ප්‍රශ්න ඔබ දුටු පමණින් ඔබට හිතෙනවා මේ ප්‍රශ්න ලේසි කියලා. නෑ, මේවා ලේසි නෑ. මේවා තුල ඔබගේ දැනුම 100%ක් බලනවා. ඔබගේ දැනුම 100%ක් බලනවා මේ අලුත් ප්‍රශ්න රටාව තුල. ඒකයි මම 20යි 25 ප්‍රශ්න කොයි විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා මේ බොහෝම සංකීර්ණ ප්‍රශ්න ටිකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. බොහෝම සංකීර්ණ ප්‍රශ්න ටිකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන හේතුව තමයි මේ සංකීර්ණ ප්‍රශ්න ඕගොල්ලෝ කතා කරාට පස්සේ ඕගොල්ලන්ට තේරෙවි
මෙන්න මෙතන අපට වරදිනවා සියුම් තැන් වරදිනවා. සියුම් තැන් ඔබ ඒ තරමට දක්ෂයෙකු ලෙස තෝරා ගැනීම තමයි මේ අලුත් පාඩම් වල කරන්නේ. Il haner하고 점심을 못 먹었어요. Il 하느라고 점심을 못 먹었어요. ඒක හරි. මම වැඩ කරන්න ගිහිල්ලා මට දිවා ආහාරය ගන්න බැරි වුණා. එහෙනම් B හරි. C එක බලන්න. කොම්බු හනරාගෝ ශිහොමල් චල්පස්සයෝ. මේකටත් අර රීතියම තමයි එන්නේ. පාඩම් කරන්නට ගිහිල්ලා මට විභාගය හොඳට බැලුවා. මෙන්න මේකෙදි මේ රීතිය තමයි මෙතනදිත් බලපාන්නේ. මේක හොඳ දෙයක් සඳහා යොදාගන්නේ නැත කියන රීතිය. නම් මෙයා වැරදි. අප්පුනරාගෝ යගේ මොගොස්සයෝ. අප්පුනරාගෝ යගල් මොගොස්සයෝ. මේක ගත්තට පස්සේ මේක ව්‍යාකරණමය වශයෙන් උත් වැරදි. දැන් මෙන්න මේක ගත්තට පස්සේ අපි අප්පුනරාගෝ යගල් මොගොස්සයෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ওই වගේ දෙයක් කියනවා නම් දරුවෝ ඔක හදලා කියනවා මෙන්න මෙහෙම අප්පාසෝ කෝයාගල් මොගොස්සයෝ. මෙහෙම මේක ව්‍යාකරණමය වශයෙන් ගත්තනම් මේක මෙන්න මෙහෙම එකක් තිබ්බනම් හරි. මේකේ මම ඒක රතු පාටින් ලියන්නම් ඔයගොල්ලන්ට. මේ වගේ තිබ්බනම් මේක හරි. අප්පාසෝ කොයාගල් මොගොස්සයෝ. මේක අපි මේකේ සිංහල තේරුම ගත්තොත් එහෙම මේකේ සිංහල තේරුම තමයි සාමාන්‍යයෙන් සරලව අපි සිංහල තේරුම ගත්තොත් එහෙම මට අසනීප නිසා බෙහෙත් ගත්තා. මට අසනීප නිසා බෙහෙත් ගත්තා. නැත්තම් කොයාගල් කියලා කියන අපි බෙහෙත් ටිකක් ගත්තා කියලා කියන්නේ. අප්පස්සෝ යාගල් මොගොස්සයෝ අප්පස්සෝ කොයාගල් මොගොස්සයෝ ඔය දෙකම හරි. දැන් අපි ගත්තට පස්සේ මට අසනීප හින්දා බෙහෙත් ටිකක් ගත්තා. නැතුව මෙන්න මේක අරගෙන ඉවරලා මට බෙහෙත් ටිකක් බීව බෙහෙත් ටිකක් ගත්තා. නැතුව මේ විදිහට අප්පුනරාගෝ යාගල් මොගොස්සයෝ ඔහොම එන්නේ නැහැ. ඔහොම ව්‍යාකරණමය වශයෙන් උත් ඕක වැරදි. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඕගොල්ලන්ට එන්න පුළුවන්. දැන් එතකොට දැන් මෙන්න මේ විදිහ එකක් බලන්න මේ විදිහේවත් එන්න පුළුවන් ඔබට. ඔබට එන්න පුළුවන් කොම්බු හදා를 활용해서 느라고 문장을 완성하세요. බලන්න. මේ අලුත් ප්‍රශ්න රටාවල් දරුවෝ. මේ එන්නේ අලුත් ප්‍රශ්න රටාවල්. කොම්බු හදා කියන එකට නරාගෝ එකතු කරලා මෙම වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් අපිට මේක ගත්තට පස්සේ බලන්න දරුවෝ මට මෙන්න මේ විදිහට තමයි මේක දැන් මෙයා අපිට එන්නේ කොහොමද? මෙයා අපිට එන්නේ මෙන්න මෙහෙම. මොකක්ද එයා කියන්නේ? එයා අපිට කියනවා right. මෙහෙම. මේ වාක්‍ය තමයි මට දීලා තියෙන. 저는 시험을 공부하다 직무 생일 파티에 못 갔어요. මෙන්න මේක තමයි අපිට දීලා තියෙන ක්‍රියාපදය 공부하다. 저는 시험을 공부하다 친구 생일 파티에 못 갔어요. මෙයාට අපි නරගෝ එකතු කරන්න කියලා තියෙනවා කොම්බුහන්දා. මෙයාකද කරන්නේ පාඩම් කරනවා. ඒ හින්දා යාළුවගේ උපන්දින පාටියට යාට ය아가න්න බැරි වුණා කියලා තමයි එයා කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ අපිට දැන් මෙන්න මේක කොයි ආකාරයටද අපි නිවැරදි කරන්නේ. මෙයාව අපි නිවැරදි කරන විදිහ අපි බැලුවොත් එහෙම මෙන්න මෙයාව අපිට නිවැරදි කරන්න තියෙන්නේ පුතා මෙන්න මේ විදිහට. 저는 시험을 공부하느라고 친구 생일 파티에 못 갔어요. 저는 시험을 공부하느라고 친구 생일 파티에 못 갔어요. මේ විදිහට තමයි ඔබට මේක සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම මම හිතනවා අද එක ප්‍රශ්නයක් අරගෙන මම ගොඩක් වෙලා ඔයගොල්ලොත් එක්ක විස්තරාත්මකව කතා කරා. මේ විස්තරාත්මකව කතා කරන්නට හේතුව උනේ අපේ පන්තිය නැත්තම් අපි KIIP පන්තිය 20යි 25 KIIP කියන එක සරලව හිතන්න එපා. 20යි 25 KIIP අමාරුයි. 20යි 25 KIIP ක්ලාස් එක ගත්තට පස්සේ ඇත්තටම අමාරුයි. ඉතින් ඔබ KIIP නැතුව ඔබට දැන් ගෙදර අය ගෙන්නන්න විදිහක් නැහැ. ඔය වගේ විවිධ ප්‍රශ්න එනවා.
ඉතින් මේ ප්‍රශ්න වලට ඔබ සාර්ථකව මම වීසා ගැන කතා කරන්න දන්නේ නැහැ. ඒ හින්දා මම නොදන්න දෙයක් කතා කරනවට වැඩිය මගේ වපසරිය තුල මා ඔබට කතා කරලා කියලා දෙනවා. මෙන්න මේ දේවල් දරුවෝ හරියට කරන්න මේ දේවල් හරියට කරාට පස්සේ ඕගොල්ලන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ව්‍යාකරණ කියන ඒවා මේ විදිහට සරලව ඉගෙන ගන්න. ඉතින් අපි අපේ පන්තිය තුල දවසට ව්‍යාකරණ 2 හෝ 3 බැගින් මේ ආකාරයෙන් උගන්වනවා. උගන්නන හින්දා අපේ පන්තියන ගොඩාක් අය ඔබ ඔබේ මිතුරන්ගෙන් නරසිංහ සර්ගේ පන්ති ආවේ කොහොමද කියලා අහලා බලන්න. මේ ආකාරයට කියලා දීලා මේ ආකාරයට ඉගෙනගත්තු දේවල් තියෙනවා නම් ඔබ ඔබේ මිතුරන්ගෙන් අහලා බලන්න. අපි මේ ආකාරයෙන් නෝට් එකක් ලබා දෙනවා. ළමයින්ට මේකේ ස්ක්‍රීන්ෂොට් ලබා දෙනවා. හැම දෙයක්ම ලබා දීලා තමයි අපේ පන්ති අපි පවත්වාගෙන යන්නේ. හොඳයි එහෙමනම් අ, අවසාන වශයෙන්ුත් මා ඔබට කියනවා KIIP සඳහා කොරියාවේ පළමුවෙන්ම මාර්ගස්ත ඉගැන්වීමේ ක්‍රමය ආරම්භ කරපු සෝල් ඉන්ටර්නැෂනල් ඇකඩමි ඔෆ් ලැන්ග්වේජ් එහෙම නැත්නම් සියල් ඇකඩමි එක අපි අද වෙනකොට අපේ කණ්ඩායම් 21ක් සමග වැඩ කරමින් 21 20 වෙනි කණ්ඩායම නිම කරපු නිසා 21 වෙනි කණ්ඩායම තවමත් පවත්වාගෙන යමින් 22 වෙනි කණ්ඩායම සඳහා කණ්ඩායම් බාදවා ගැනීම සිදු කරනවා. ඒ බඳවා ගැනීම තුල ඔබ අපිත් සමග එකතු වෙන්න ඔබට සෙමිනා එක තියෙන දවස ඉන්දුනිල් මහත්මයාගෙන් 22යි 29යි 12යි 61යි 99 අංකයෙන් හෝ 77යි 472යි 89යි 18 තිල්නි රණසිංහ මහත්මයාගෙන් ලබා ගන්නට පුළුවන්. අපිත් එක්ක නව නිර්දේශය සියලුම ව්‍යාකරණ ඉගෙන ගන්න කොහොමද කියලා දැනගන්න ඕන නම් මේ ලින්ක් එක ඔබට පල්ලෙහායින් දානවා. ලින්ක් එකත් එක්ක එකතු වෙලා අහලා බලලා අපේ පන්තියට එන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. නැවත හමු වෙමු 22 වෙනි කණ්ඩායමත් සමග. මම රසික නරසිංහ.